ඒ නමස්කාර පූර්වකව පිළිගන්නවා ටික දවසකට පස්සේ තමයි දොරමඩලා වැඩසටහනට වැඩි මම හිතන මාස 3-4කට පස්සේ. ඒ වගේම අපේ රටේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් වන බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනනායක මහත්මයා තමන්ගේ වෘත්තීය අත්දැකීම් එක්ක මේ විෂය පිළිබඳව කතා කරන්නට එතුමා සාකල්යෙන්ම සුසු අපේ රටේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් නිසායි එතුමා මේ වැඩසටහනට අප ආරාධනා කළේ. ඔබත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම ළමා සංවර්ධන කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ සභාපතිනි ආචාර්ය නීලා ගුණසේකර මහත්මිය ඔබතුමියත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා අපේ රටේ ප්‍රකට විද්වත් කාන්තාවක් ආචාර්ය නීලා ගුණසේකර මහත්මිය. ඒ වගේම දොරමඩලාවට සුපුරුදු ආචාර්ය දයානි සිරිවර්ධන මහත්මිය ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරිය කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමිය ඔබත් ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්න අතරේ අපේ හාමුදුරුවන්ටම ආරාධනා කරනවා අපේ හාමුදුරුවනේ මේ ගැහැණු දරුවන් සුරකමු කියලා මෙහෙම මාතෘකාවක් තෝරගන්න සිද්ධ වෙන්නේ ඇයි? සමාජයේ මොකක් හරි ප්‍රශ්නයක් මේ ඇතුලේ තියෙන හින්දා තමයි අපිට කතා කරන්න ජාත්‍යන්තර දිනයක් යොදා ගන්න සිද්ධ වෙන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් මෙතන තියෙන හින්දා. මම ඔබ වහන්සේගෙන් ධර්මානුකූල ප්‍රවේශයක් බලාපොරොත්තු වෙනවා අපේ වැඩසටහනට. ඔව් අද අපේ දහම් සභාවත් ඒ වගේම මේ සාකච්ඡා සභාව නියෝජනය කරන අපේ පින්වත් විද්වතුන් වගේම අපව මේ සඳහා යොදවා ගනිමින් කටයුතු කරන අපේ හසන්ත මෙතුමන් ඒ වගේම අපිට මේ දොරමඩලා වැඩසටහන සෑම යුගයකදීම කවුරු හිටියත් දිගට පවත්වාගෙන යන්නට අවසර දෙමින් කටයුතු කරන විශේෂයෙන් අපේ ගරු සභාපතිතුමන් අප ආයතනයේ ඇතුළු ප්‍රේක්ෂක ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව පළමුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. කාලීන වශයෙන් මම හිතන්නේ හසන්ත මහත්මයාණනි ඊ타ත්ම වටිනා මාහැඟේ මාතෘකාවක් අද ඔබ මේ සාකච්ඡා මණ්ඩපයේ ඉදිරියේ තබා තිබෙන්නේ. මෙහිදී පළමුවෙන්ම ඔබතුමාගේ ප්‍රශ්නයට ඍජුවම අප යොමු වෙනවා නම් ඒ ප්‍රශ්නේ ඉතා පැහැදිලි කෙටි පිළිතුරක් තිබෙනවා. ඒ කෙටි පිළිතුර තමයි ගැහැණු දරුවන් සුරෙකුමු කියලා කියන්නට ගැහැණු දරුවා අනාරක්ෂිතම විය යුතු නැහැ. ගැහැණු දරුවා අනාරක්ෂිත වෙන හින්දා නොවේ සුරෙකුමු කියලා කියන්නට ඕන. මේක තමයි අපි පළමුවෙන් තේරුම් ගන්න ඕන දේ. එතකොට අපි දරුවෝ හැටියට අපි කොහොමද කතා කරනවා. හැබැයි අපි විශේෂයෙන් අපේ දුවනිය ගැන සාකච්ඡා කරනකොට ධර්මානුකූල ප්‍රවේශයක් මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඕනෑම සමාජයකට සමාජ දර්ශනයක් ඉදිරිපත් කරන්නේ ආගම ධර්මයේ තුලින්. ඒ සමාජයේ සංස්කෘතියට ඒ සමාජ දර්ශනය බලපවත්වලා ඒ සංස්කෘතිය තුලින් ලස්සන පිරිසක් ගොඩනගනවා. ඒ අයගේ ඒ සංස්කෘතිය කියවම ගති පැවතුම් කෑම්බීම් ඉඳුම් හිටුම් එඳුම් පැළඳුම් ඒ කියන්නේ කොයි විදිහටද ඒගොල්ලන්ගේ වස්ත්‍රාභරණ සකස් වෙන්නේ කතාබහ කොයි විදිහටද සකස් වෙන්නේ මේ සියල්ලක්ම තීරණය කරනවා මේ සංස්කෘතිය. ඒතර ඔබතුමා පළමුවෙන්ම එක සෑම දිනකම පාහේ තාම කලාතුරකින් අරුණකොට තමයි දොරමඩලායේ හාමුදුරු කෙනෙක් නැත්තේ නේද? කොහොම අපේ පූජ්‍ය කුතුමෙක් නැති වෙන්නේ. ඔබ හැම විටකම මේ ධර්මානුකූල ප්‍රවේශය ගන්න මම හිතන්නේ හරි වැදගත්. ඒ තුල මේ ධර්ම ටික ඒ කියන්නේ සම්‍යක් සම්බුද්ධ දර්ශනය ඒ වගේම අපේ කිතුණු කතෝලික දර්ශනය අපේ ඉස්ලාම් දර්ශනය ඒ වගේම අපේ Hindu ආගමික සංකල්ප මේවා තුල තමයි අපේ දුවනියව ප්‍රබල වශයෙන් ගොඩනගලා තියෙන්නේ. ඒ ආගමික ආයතන තුලින් තමයි දෙන්නේ අය කොයි විදිහටද විය යුත්තේ කියලා. එතකොට ඒ ප්‍රබල සංස්කෘතික හතරක් මේ රට තුල පවතිනවා. ඒන් තුරන්ව ඉන්නව නම් ඊටාම සුළු පිරිසක් තමයි ඉන්නේ එක්ක ආගමක් නැති සහ නැත්තම් වෙනත් යම් විදිහක ආගමක් අදහනවායි කියලා සංකල්පයක් තියෙනවා. හැබැයි මේ හැම කෙනෙකුටම සංස්කෘතික සත්වයක් හැටියට ඉන්න ඉඩ සලස්වලා තියෙනවා. එතකොට එහෙම කලේ ඇයි? හානියක් වෙනවට නෙමෙයි. මේක සුරකිය යුතුයි.
දැන් අපි යමක් සුරකින්නවා කියලා කියන්නේ එයාට බාධා තියෙනවා, හිරිහැර තියෙනවා, කරදර කියනවා කියන එක නෙවෙයිනේ. එහෙම ඒව එන්න ඕන නැහැ. එහෙම ආයුතු නැහැ පැත්ත පළාතේ. ඒ නිසා අපිට සුරක්ෂිත වචන හරි වැදගත්. එතකොට අපි දැන් මෙහිදී තාමත්ම ප්‍රබලව හිත යොමු කළ යුතු පැතිකඩක් තියෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලි කරනවා මේ දුවනිය කියන කෙනා පුංචිම සමාජිකයෙක් හැටියට අරගත්තොත් පවුල කියන ඒකකය තුළ එයා තමයි පවුල ස්ථාවර කරන්නට හේතු වන කෙනා. ඒක තව විදිහකින් කියනවා නම් හසඳ මහත්මයාණනි හරි වැදගත් මගේ දෝනියාලට ඔබේ පවුල අපි ගත්තොත් මේ පුංචි පවුල රත්තරන් කියන එක නොවේ. අම්මා තාත්තා දූලත් පුතාලත් කියන තැන මේ දුව කියන කෙනා අපිට හරියට පවුල පවත්වාගෙන යෑමට තිබෙන හේතුව වගේ. හේතුව. එකෙන් අදහස් කරන්නේ නැහැ දුවෙක් නැති පවුලක පවුල පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ කියලා. නමුත් ප්‍රබලම හේතුව. දැන් අපි ඕනෑම දෙයක් දා ගන්නවනේ බොහොම ලස්සන චතුරාර්ය සත්‍යයට. ඒ කියන්නේ ගැටලුවට හේතුව විසඳුම විසඳීමේ මාර්ගය. මේ අපිට පවුල තුල ගැටලුවක් තියෙනවා නම් අපි බොහොම සරලව කියනවා ගැටලුවට හේතුව දෝනි කියලා. දැන් බය වෙන්න එපා. මේ දෑවැද්ද හින්දාද? එහෙම නැත්නම් වෙනත් අනාරක්ෂිත හේතුවක් නෑ. මේකෙන් අදහස් කරන්නේ කුමක්ද? අම්මා තමයි අපේ අඩිතාලම. ඒක අපි දන්නවා. අපේ පවුලක විශේෂයෙන්ම මාතෘමූලික අපේ සමාජ ක්‍රම රටාව තුළ අපේ අඩිතාලම අම්මා. එතකොට අම්මා තවත් ස්ථාවර කරන්න. අප්පච්චිව තවත් ස්ථාවර කරන්න. සහෝදරයා පුතාව තවත් ස්ථාවර කරන්න. අපේ පවුල සුන්දරම පවුලක් කරන්න අංක 1 ගන්නේ කවුද? දෝනියව. දුව. මේක තමයි කියන්නේ දුවෙක් ඉපදුනවා කියලා කිව්වම අපි කියනවා ඒ රත්තරන් තාත්තා ඒ පවුලට ඇලෙනවා. ඔක අපි බටහිර මනෝවිද්‍යාවෙත් බෞද්ධ මනෝවිද්‍යාවෙත් පාවිච්චි කරනවා මේ ඉලෙක්ට්‍රා සංකීර්ණය කියලා. ඉලෙක්ට්‍රා සංකීර්ණය කියන්නේ තාත්තයි දුවයි අතරේ පුදුම බැඳීමක් තියෙනවා. මේ දෙක මේක අම්මා පුතා අතරේ තියෙන ඉදිපත් සංකීර්ණයේ ඒ ආදී වශයෙන් අපි මේ අම්මා වැඩියෙන් පුතාගේ පැත්ත ගන්නවා තාත්තා වැඩියෙන් දුවගේ පැත්ත ගන්නවා කියන එකක් නොවේ. මේක සාමාන්‍ය ස්වභාවිකවම තාත්තා දුව ඒ ලොකු බැඳීමක්. ඒකයි අපි කියන්නේ ඔබේ පවුලට දෝනිය කෙනෙකුටම අම්මා ඔබ ඒ කියන කනගාටු වෙන්නට එපා. කුළුඳුලේද ඉපදුනේ පසුවද ඉපදුනේ දුවෙක් අපට ඕනද මේක නොවේ. දුවක ඉන්නවා කියලා කියන්නේ මහත්ය කල්ලතුව ගෙදර එනවා අනිවාර්යයි. ඇයි දැන් එයා විසින් රැකිය යුතු පුජ්‍යලියෝ දෙන්නයි. එක්කෙනෙක් පළමුව තාත්තා කෙනෙක්ගෙන් ඉල්ලගත්ත දුව. ඒ තමයි තමන්ගේ බිරිඳ. ඔයා තරම්ම බැරි වුණත් අප්පච්චි තාත්තේ මම මේ දුවව මගේ නෝනාට මම රැක ගන්නවා බලා ගන්නවා. ඊළඟට දෙවනුව දෝනියෙක් ඉපදුනා කියලා කියන්නේ දෙංගක් හරි පසු වෙලා ආවනම් එයා දැන් කල්ලාතු වෙනවා. මට දුවෙක් ඉන්නවා. මට රකින්න. ඒ තාත්තා වෙනදා අපි හිතමු මේ ත්‍රිරෝද රථයක ආව කියලා පොඩි දුර දැන් ඒ ටිකත් පයින් එනවා. ඇයි මං දැන් ඉතුරු කරන්න ඕනේ. මට දුවෙක් ඉන්නවා. මං එයාට හොඳට උගන්න ගන්න ඕනේ. මට ඒ දරුවා ලස්සනට ගොඩන ගන්න ඕනේ. ඒ දරුවා වෙනුවෙන් මං කැප වෙන්නට ඕනේ. මං ඒ දරුවගේ ආරක්ෂාව යොදවන්නට ඕනේ. බලන්න අසන්ත මහත්මයාණනි. බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව පෙන්නනවා අම්මා කෙනෙක් තමන්ට දෝනියෙක් ඉපදුනාම ඒ වහාගිය සතුටක් ඇති කර ගන්නවා. මක් නිසාද? දෙයනේ බුදු කෙනෙකුට අම්මා කෙනෙක් වෙන තව කෙනෙක් බිහි කළා. මහා සක්විති රජ කෙනෙකුට අම්මා කෙනෙක් වෙන දුවෙක් මම බිහි කළා. මේ රාජ්‍යයකට රටකට හොඳ උගතෙක් බිහි කරන ගුණගරුක හාමුදුරු කෙනෙක් බිහි කරන පූජකතුමෙක් බිහි කරන රත්තරන් දුවෙක් අම්මා කෙනෙක් හැටියට කවදා හරි පත් වෙන මම බිහි කළා. ඒකයි හසන්ත මහත්මයාණනි හරි පුදුමයි අපේ සමාජ රටාවේ ඔබෙත් අපේ පවුලේ වැඩිමලා හැටියට අක්කෙක් ඉන්නවා නම් පවුල ගොඩ මේක මහා පුදුම දෙයක්. ඒ දරුවා නිවැරදි මාවතර නංගිය මල්ලිය අරගෙන ඉස්සරහට යනවා. අක්කා අපට දෙවන අම්මා. ඒ නිසා මේ දුව කියන සංකල්පය බුදුරජාණන් වහන්සේ ඊටාම ඉහළකින් තියලා පෙන්නලා දුන්නා. හරි සරලව ලස්සනට කියවනේ
අර මූණ නරක් කරගෙන හිටපු කොසල්මා රජුරවන්ට මල්ලිකාවට පළමුවෙන් දුවෙක් ඉපදුනා කිව්වම එතුමා දුවගෙන ඇවිල්ලා බුදුරජාන් වහන්සේ ළඟ අර වාඩි වෙලා ලොකු බඩගෙඩියත් එක්ක ඉතින් අත් දෙකත් පිටිපස්සට ගහගෙන මොකෝවද මූණත් හොඳ නෑ මල්ලිකා බිහිකලේ දුවෙක් නෝ බුදුහාමුදුරුවෝ බණ ටික කීවනේ අසන්ත මහත්මයාණන්. මෙන්න මේ නිසා තමයි අප දුව කියන කෙනා ගැන සාකච්ඡා කිරීමේදී මේ වැරදිම ආකල්ප නොවෙන් අතරින් පතරින් තිබෙන්නට පුළුවන්. ඒව නෙමෙයි. මේ රත්තරන් දරුවා ඉස්සරහට ගෙන යා ගන්න. හොඳ නිවැරදි ආකල්පයකින්. මක් නිසාද? සමාජය කියන එක සුන්දර කළ හැක්කේද? සමාජය කියන එක අපායක් කළ හැක්කේද? දුවණියකටයි. මෙන්න මේ දාර්ශනික මෙවලමත් අල්ලගෙන මම හිතනවා අද අපි මේ සාකච්ඡාව ගෙන ගියොත් ඉතා වටී කියලා. අපේ ස්වාමීන් වහන්සේ ඉතා කදිම ගැඹුරු ප්‍රවේශයක් ලබා දුන්න අපේ සාකච්ඡාවට ඒක බොහොම වටිනවා. අපිට මේ මාතෘකාව කතා කරන්න සිද්ධ වුණේ ඇයි? මා දන්නවා මා නොකීවත් මේ අවස්ථාවේ දොරමඩලාව දිහාට බොහෝ දෙනෙක් හැරෙනවා. අනිවාර්යයෙන්ම ඔබේ ගෙදර පුංචි දුවෙක් ඉන්නවනම් දුව කියන්නේ මේ මහ ලොකු දුවෙක් නෙමෙයි කිරි කැටියෙක් ඉන්නවනම් පාසල් යන පුංචි දැරියක් ඉන්නවනම් යුවතියක් ඉන්නවනම් තරුණියක් ඉන්නවනම් විවාහ වෙන්න සූදානම් තරුණියක් ඉන්නවනම් මම හිතනවා අනිවාර්යයෙන්ම අද මේ දොරමඩලාව බලන්න ඕනේ. අම්මා බලන්න ඕනේ, තාත්තා බලන්න ඕනේ, අයියලා මල්ලිලා බලන්න ඕනේ, මාමලා නැන්දලා බලන්න ඕනේ. කවුරු හරි මොකක් හරි යටිකූට්ටු වැඩක් හිතේ තියාගෙන ඉන්නවා නම් හෙට දිහාට කරන්ට ඒ අයත් අනිවාර්යයෙන්ම මේක බලන්න ඕනේ. මට මෙහෙම කියන්න සිද්ධ වුණේ අපේ හාමුදුරුවනේ සමහර යටිකූට්ටු වැඩ හිතේ තියාගෙන යම් පොඩි සූත්‍ර වැඩ කරන සමහර උදවිය අපේ සමාජයේ ඉන්නවා. එහෙම උදාහරණ අපට වඩා මේ මාධ්‍යවේදීන් වන අපට වඩා පොලිසිය හොඳට දන්නවා. මෑත කාලෙකදී එහෙම දේවල් වාර්තා වුණා. වාර්තා කළේ මාධ්‍යය තමයි. ඒ වාර්තා කිරීම හොඳද නැද්ද වැඩිද කියලා අපි පස්සේ කතා කරමු. නමුත් එහෙම සිදුවීම් වාර්තා වුණා. ඒ හින්දා තමයි අපිට මේ ගැහැණු දරුවන් සුරකිමු කියලා මෙහෙම මාතෘකාවක් දාගෙනම කතා කරන්න සිද්ධ වුණේ. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට තියෙනවා පිළිතුර. අතෝසෙම්ම මූලිකව හසන්ත කාලීනව අද බොහෝ දෙනා කතා කරන මේ විෂය හා සම්බන්ධයෙන් මේ මණ්ඩපයට මාව කැඳවීම පිළිබඳව ඔබතුමාටත් විශේෂයෙන් ස්වාධීන රූපනායතනයේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුරනමනවා. අද මූලිකව මම ප්‍රවේශ වෙන්න කලින් අපි දැනුවත් වෙන්න ඕනේ මේ විශේෂයෙන් දැන් අද අපි කතා කරන්නේ මේ ගැහැණු ළමයා ගැන. ඔබතුමා මුලින් ප්‍රවේශ වෙනවත් සමගම කිව්වා මේ ගැහැණු ළමයා ගැන කතා කරනවා වගේම අපි පිරිමි ළමයා ගැන කතා කරන්නේ සමස්තයක් වශයෙන් අපි පිරිමි දරුවා සහ ගැහැණු දරුවා දෙන්න ගැනම කතා කරන්න ඕනේ. අපි යම් කිසි විශේෂ අවස්ථාවකදී අපි ගැහැණු දරුවා ගැන අපි උද්දීපනය කරලා පෙන්වන්න පුළුවන්. නමුත් මම කතා කරනකොට මම විශේෂයෙන් මේ නීතිය හා සම්බන්ධයෙන් සහ දැනට මේ රටේ ළමයා ආරක්ෂා කරගන්න යොදවලා තියෙන ඒ ක්‍රමෝපාදාන කල්පනා කරනකොට අපි මේ පිළිබඳව අපි පුතයි දුවයි ගැන දෙන්නම කතා කරන්න සිද්ධ වෙයි. දැන් අත් වශයෙන්ම ඔබතුමා දන්නවා මේ ලංකා දන්නේ සංග්‍රහය කියන එක මේ දන්නේ සංග්‍රහය දැන් අවුරුදු 150කට විතර කලින් මේ ලංකාවේ ප්‍රචලිත වෙච්ච මුල්ම නීති කෘතිය. මේ නීති කෘතිය සුදු මහත්තුරු ඒ දවස්වල පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වුණේ මේ ලංකා දන්නේ සංග්‍රහය ක්‍රියාත්මක කරනකොට මේ ළමයින් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් යම් වගන්ති මේ නීතියට ඇතුළත් කරා. ස්ත්‍රී දූෂණයක් වෙනකොට කොහොමද ළමයා හා සම්බන්ධයෙන් කටයුතු සිද්ධ වෙන්නේ? ඒකට දඬුවමක් දෙනවද? ළමා අපයෝජනයක් සම්බන්ධයෙන්, ළමා අපචාරය සම්බන්ධයෙන් මේ සියල්ල මේ නීතිය ගැබ්බුණා. නමුත් මේ සමාජයේ සංකීර්ණතාවය හේතු කොටගෙන එන්නම මේ රටේ තියෙන සැහැසිකම් ඒ වගේම මේ තියෙන අපරාධවල තියෙන ඒ වාතාවරණයට අනුකූලව මේ දරුවා බේරගන්න එදා දුන්න නීතිය මදි වුණා. ඒක නිසා විශේෂයෙන් ලංකා දන්නේ සංග්‍රහය ඒ වගේම අපරාධ නවුද්දාන සංග්‍රහය සංශෝධනය කරලා මේ රටේ අද සැහැසිකම් වලට පිළිතුරු දෙන විදියට මේ නීති සකස් වෙලා දැන්ට තියෙනවා. දැන් අපේ හාමුදුරුවෝ ඉතාම වැදගත් ලෙස කිව්වා මේ දුවනියක් ඉන්න නිවසක තියෙන සෞන්දර්යත්වය. රයිට්? අර මොකක්ද කියනවා ඒ දවස්වල කියනවා දුවනිය ගෙදරට ආව නම් හරියට නිකන්
ඒ ගෙදරට මොකද්ද මේ වාසනාව වැඩියා කියලා කියනවා. ශ්‍රියාකාන්තාව ශ්‍රියාකාන්තාව වාසන ශ්‍රියාකාන්තාවක් වෙන්න ඉන්නවා. ශ්‍රියාකාන්ත කියන්නේ ඒක වැඩියා වගේ තමයි දුවණියක් ඉන්නවා නම් කියලා. පුතත් එහෙම නැහැ. පුතත් හොඳ තේජවන්ත අපි හොඳ සමාජයට බිහි කරන මේ තරුණයෙක් විය යුතුයි. නමුත් දුවණිය අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ඒ අයුරින්ම මොකද මටත් දුවෙක් ඉන්නවා ඒ අයුරින්ම එයා තමයි ගෙදර නායකත්වය. අපි පමණක් වෙලාවට මම දැන් අවුරුදු මෙච්චර ගානක් පොලිසියේ ඉන්නවා. නමුත් මම දුවණිය කියන විදියට තුදේට කියන දේ මට කරන්න සිද්ධ වෙනවා. ඇයි ඒ දුවණිය තමයි ඒ නිවසේ ආලෝකය. එහෙම මේ අත්වශයෙන් මුළු සමස්ත සමාජයම මේක දන්නවා. සමස්ත සමාජයම මේක දන්නවා. නමුත් ඇයි මේ සුන්දර දියණිය මේ අහිංසක දියණිය ආරක්ෂා කරගන්නේ නැත්තේ ඇයි? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ විෂය ගැන මේ දිගින් දිගටම මාධ්‍යයෙන් දැන් මාස ගණනාවක් තිස්සේ මේක විවේචනාත්මක විදියට බැලුවා. පමණක් කට්ටිය මේක රජයට දැම්මා මේක රජය තමයි මේකවද මම දැක්කා මේ ලිප්ටන් වටරම මේ බෝඩුත් අල්ලන් ඉන්නවා රජය තමයි මේ ළමා අපචාර වලට වක් කියන්න ඕනි කියලා. පමණක් කට්ටිය කියනවා සමාජයේ මේකට වක් කියන්න ඕනි කියලා. නෑ. මේ ළමයා ආරක්ෂා කරගන්න ලිග්ගල් තුනක් වගේ තියෙනවා. මේ ලිග්ගල් තුනම අපි එක්කව වෙන්න ඕනේ. පළවෙනි ලිග්ගල මොකද්ද? රජය. රජය අවශ්‍ය නීති සකස් කරන්න ඕනේ. ඒ විදිහටම ඒ වැරදි කරන කණ්ඩායම් වලට අවශ්‍ය මේ කරුණු කාරණා සිද්ධ කරන්න ඕනේ. දෙවැනි එක මොකද්ද? සමාජය සහ ඒ අදාළ ඥාතීන්. ඒ කණ්ඩායමත් මේ ළමයා ආරක්ෂා කරගන්න ක්‍රියාත්මක වෙන්න ඕනේ. සදාචාරය. අනික් ලිග්ගල මොකද්ද? ලිග්ගල වගේ එක ලිග්ගලක් වගේ ඉන්නේ කවුද? අම්මා. අම්මයි පියා තාත්තට වැඩිය දියණිය ආරක්ෂා කරගන්නේ කවුද? අම්මා. අම්මගේ නැසලකිල්ල නිසා අවුරුදු 13 12 11 අවුරුදු 9 ළමයි කෙලසීමට පත් වෙච්ච අවස්ථාවල් මම එළි වෙනකන් කියන්න. ඇඟේ මයිල් කෙලින් වෙනවා ඒ කතාවල් අහන්න ගියොත්. මේ රටේ මේ ජීවත් වෙන මිනිස්සුද කියලා මේ හිතන්න බෑ. අවුරුදු 13 ළමයා දූෂණය කරලා තවත් පළාතේ ඉන්න කණ්ඩායම් සියලු දෙනාම ගෙනල්ලා දූෂණය කරනවා ළමයාව. මේ තාත්තලා ඉන්න දරුවෝ තාත්තලා ඉන්න මේ දරුවෝ ඉන්න තාත්තලා මේ ක්‍රියාත්මක වෙන්නේ මේ විදියට. ඇයි මේ දූෂිත සමාජය මේ ක්‍රියාත්මක වෙන මේ දූෂිත සමාජය තමාගේ අවුරුදු 60ක මිනිස්සෙකුට පුළුවන් ද අවුරුදු 13 ළමයෙක්ව දූෂණය කරන්න පුළුවන්. ඒ මිනිස්සයාගේ මොකද්ද තියෙන මානසිකත්වය මොකද්ද? මේක තමයි අද මේ රටේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මම ඉදිරියට මම කියන්නම් එක එක කියන්නම් මම මේ වෙච්ච දේවල් එක එක මම කියන්න පුළුවන් මේ ළමයිට වෙච්ච දේවල් විශේෂයෙන් මම එක නඩුවක් කියන්නම්. දැන් තමුනාසව දැක්කා පත්‍රේ ඊයේ පෙරේදා තිබ්බා ආන්දෝලනට වෙච්ච නඩුවක් තිබ්බා මේ දකුණු පළාතේ. මේ ළමයා අතවසෙම සාමාන්‍ය පවුලක් අම්මා ඉන්නවා දුවලා දෙන්නෙක් ඉන්නවා තාත්තා ඉන්නවා. මේ ගෙදරට ගියා යන ගියා යම්කිසි පුද්ගලෙක් ගියා මාමා කියලා පුද්ගලෙක් ගියා. මේ මාමා කියන පුද්ගලයා අවුරුදු 13 මේ නංගි අවුරුදු 15 කියන නංගි දෙන්නම දූෂණය කරා. අම්මා තාත්තා ගෙදර ඉන්නවා. මෙයා එනවා කාමර වලට යනවා හැමතැනම යනවා. නමුත් මොකද්ද කරේ? එයාගේ අවශ්‍යතාවල් සියල්ල ඉෂ්ට කරගත්තා. අර අසරණ දරුවෝ දෙන්න ඒකට බිලි වුණා. අම්මා කිසි දෙයක් දන්නේ නැහැ. දෙවනි දවසේ මේ අතවසෙම ඒක අපි දන්නේ අතවසෙම පියාගේ තියෙන යම්කිසි කූරකමක් ඒ කියන්නේ ළමයාට තදින් තරවටු කිරීමක් කර කියලා මේ ළමයා ගෙදරින් පැනලා එනවා ත්‍රිවිල් එක නැගලා යනවා වෙනත් ගමකට. ඒ ගමේදී මාළු වල්න කණ්ඩායමකට ළමයි කෙට්ටියට මේකට අහු වෙනවා. ළමයා ගෙනියනවා යම්කිසි ස්ථානයකට හතර දෙනාම දින කීපයක් තියාගෙන ළමයා දූෂණය කරනවා. බලන්න මේ ක්‍රියාපටිපාටිය වෙච්ච ආකාරය. කවුද මූලිකත්වයේ දැන් මෙතන වක් කියන්න ඕනේ? අම්මා. අම්මා හරියට ඇහැ වගේ බලාගත්තා නම් මේ ගෑන් ළමයි දෙන්නයි තමුන්ට ඉන්නේ. බලාගත්තද? නෑ. ළමයා බලාගත්තේ නෑ. ළමයා ඒ තත්ත්වයට වැටුණා. අර නැවතුන්නේ 100කට 200කට ආසන්න ප්‍රමාණයක් දූෂණය කරා මේ ළමයාව තියාගෙන. ඒක මම නම් වශයෙන් කියන්නේ උසාවියේ නඩුවක් තියෙන නිසා ඇත්ත වශයෙන්ම දැන්ට නීතියේ තියෙන දඬුවම අනුව අවුරුදු 7යි අඩුම වැඩිම සිර දඬුවම අවුරුදු 20යි. 20 නෙමෙයි ඇත්ත වශයෙන්ම මේ වගේ අපරාධ කරනකොට මේ නීති වෙනස් වෙලා මරණීය දඬුවම ලබා දෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. මම මේකට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් මගේ අදහස මම කියන්නේ.
මරණය අවුරුදු 13ක ළමයෙක් රැයක් එළි වෙනකොට 10ක් 15ක් 20ක් 30ක් දූෂණයට ලක් වෙනකොට අපිට තාත්තලා වශයෙන් තාත්තලානේ මේ සමත සමාජයටම දරන්න පුළුවන්ද මේක? දරන්න බෑ. එහෙමනම් කවුද මෙතන වකියුතු රජයේද? නැත්නම් මෙතන සදාචාරයේද? නැත්නම් ඥාතිද? නෑ. අර අම්මා පොඩ්ඩක් දුර ගිහිල්ලා මේ ළමයි දෙන්නගේ ක්‍රියාපටිපාටිය අර පැමිණෙන පුද්ගලයාගේ ක්‍රියාපටිපාටිය හරියට විපරම් කරලා බලුවා නම් කවදාවත් මේ අපරාධය සිද්ධ වෙන්නේ නැහැ. ඒක සුදක්ෂේ පැහැදිලි. කවුරු විවේචනය කරත් අම්මවක් කියන්න ඕනේ මේකට. අම්මා අපේ හාමුදුරුවෝ පැහැදිලිව කිව්වා අම්මගේ මොකක්ද තියෙන වකීම මේ අම්මගේ. ඒ අම්මා හරියට ක්‍රියාත්මක වුණා නම් මෙවැනි අපරාධ මෙවැනි අපිට මේ දුක් අඳෝන කවදාවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. මේ අපරාධ කරුවන්ට අනිවාර්යෙන් දඬුවම් ලැබිය යුතුයි. මේ අපරාධ ඔබතුමා දැක්කා අර පුද්ගලෙක් අර කාන්තාවක් දූෂණය කරලා අවුරුදු 20කට හිරේ ගියා. අපේ හඳුනන්නේ සමාවෙන්න මේ සිවුරක් ඇඳලා හිටපු චීවරධාරියෙක් කියනවා. නමුත් ඒ වගේ බොරුවට මාව පෙන්නපු චීවරධාරියෙක්. අර කාන්තාව නැන්ද අරන් ගියේ. නැන්දයි මාමයි අරන් ගියේ. අරන් ගිහලා බලහත්කාරයෙන් දුන්නා දූෂණය කරන්න. හසන්ත එදා ඒ කාමරේ ඒ කාන්තාව දරුණු විදිහට මම දැක්කා වෛද්‍ය වාර්තාව තුවාල ඔක්කොම බරපතල තුවාල. එදා දරුණු විදිහට ඒ කාමරේ දූෂණයට ලක් වෙනකොට කොච්චර කෑ ගහන්නද ඒ සහෝදරිය. එළිය නැන්ද අහගෙන හිටියා. එළිය නැන්ද අහගෙන හිටියා. මේ නැන්දලාද මේ කට්ටිය. නැන්ද අහගෙන හිටියා. එළි වෙනකන් කෑ ගැහුවා. නැන්දයි මාමයි අහගෙන හිටියා. සල්ලි වලට. ඒක තමයි දඬුවම ලැබුණේ. අවුරුදු 20යි. අපරාධ කරන එකකට අවුරුදු 20යි. අනුබල දුන්න දෙන්නට අවුරුදු 20ක් නෙවෙයි අවුරුදු 70ක් 100ක් 200ක් දුන්නත් මදි. මේ වගේ අපරාධ කරන්න ඕන. ඒක නිසා හසන්ත මේ 11 වෙනිදා කියන දිනේ මේ ළමයි වෙනුවෙන් ඇත්ත වශයෙන්ම හොඳ දිනයක් මේක. මේ දිනේදී අපි ඔළුවට දාන්න ඕනේ මොකද්ද? දෙමව්පියන්ට දුවනිය ඇහැ වගේ බලා ගන්න. ඇහැ වගේ බලා ගන්න දුවනිය. අද මේ ජංගම දුරකථන ඉන්ටර්නෙට් පාපකාරී ක්‍රියාවල් වලට වෙලා තියෙන්නේ. අම්මා කෙනෙක් වශයෙන් මේ ළමයාගේ මොකද්ද දුරකථනේ තියෙන්නේ කාටද කතා කරන්න කියලා ඇහැ ගහගෙන ඉන්න ඕනේ. නැත්තම් එහෙම නැහැ. අද සමාජේ දුරකථනේ තියෙනවා. දුරකථනේ බලපුවම තියෙන්නේ ඔක්කොම මොනවද ඔක්කොම තියෙන අසභ්‍ය පින්තූර තියෙන්නේ. ඉන්ටර්නෙට් එකේ බලන්න ගිහලා අසභ්‍ය මේ කතා. ඇයි මේවා බලන්නේ? අද බලන්න ළමයිගේ ඇඳුම බලන්න. දෙමව්පියෝ බලනකොට මම දැකලා තියෙනවා මේ ඔය තියෙනවා ක්ලබ් කියලා තියෙනවා ඒවට යන්න නමුත් ඒක නීත්‍යානුකූල මිනිස්සුන්ට කියලා විනෝද වෙන්න තියෙන දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒවට එන සාමාන්‍ය සමහර ළමයි ඇඳන් ඉන්නේ අඩ නිරුවතින් ඉන්නේ. අඩ නිරුවතින් ඉන්නේ. අම්මට කියන්න බැරිද පොඩ්ඩක් ළමයෝ පොඩ්ඩක් මේක මේ ඇඟ වහගෙන යන්න කියලා කියන්න බැරිද? අඩ නිරුවතින්. පමණක් අම්මලා ඊට වඩා අඩ නිරුවතින් ඉන්නේ. ළමයි හොඳයි. ළමයි හොඳ වෙනවා පමණක් වෙලාවට. අම්මලා ඊට වඩා ආඩ නුරුතින් ඉන්නේ අම්මලා. පමණක් මම කියන්නේ මට මේ සමාජයේ එරෙහිව කතා කරනවානේ මම මේ සත්‍ය කතා කරන්නේ. කොහොමද ළමයා අර අඩ නුරුතින් ගිහිල්ලා ක්ලබ් එකට ගිහිල්ලා නටනකොට යම් අපරාධ සිද්ධ වෙන්න ඌමනාවෙන් ඇඟට ගන්නවා මේ අපරාධේ. අපරාධය ඇඟට ගන්නවා. හැම මිනිස්සයම බී ගත්තාම මේ ওই කාමුක හැඟුම ඇති වෙලා අර අඩ නුරුතින් ඉන්න ළමයා ගැන තමයි බලන්නේ. ඇයි මේ දෙමව්පියන්ට මේවා තේරෙන්නේ නැත්තේ? ඒක නිසා මේ සමාජයේ අපි 11 වෙනිදා ලොකු හඬක් නගන්න ඕනේ. අපේ හාමුදුරුවනේ අම්මා බලාගන්න ළමයි දෙන්න මං ඉදිරියේදී කියන්නම් තවත් මේ දෙමව්පියන්ගේ තියෙන කවුරුත් දැන් කතා කරයි මේ මම කතා කරන්නේ මේ වෙන පාර්ශ්වයක් බැල නෑ. ඉස්සෙල්ලා අපි අම්මා හදාගමු. දෙමව ගෙදර ගෑන් ළමයා අවුරුදු දැන් නීතිය හැටියට අවුරුදු 18ට ළමයා අවුරුදු 18 යම් කිසි කඩනක් අවුරුදු 18ට අඩු ළමයි ආරක්ෂා කරගන්න නීතිය කොච්චර දුරක් ගිහිලා තියෙනවද බලන්න. අවුරුදු 16ට අඩු ගැහණු ළමෙක් කැමැත්තෙන් හෝ පුද්ගලික අමුසැම්ලේ හැසිරෙන්න බෑ. ඒක විරුද්ධයි. අවුරුදු 15 ළමෙක් හෝ මං කියනවා මං කැමැත්තෙන් මෙහෙත් නෑ. එයාට නීතියෙන් තහනම් කරලා තියෙනවා. ඒක ස්ත්‍රී දූෂණයක් වෙනවා. අවුරුදු 12ත් 8ත් අතර ළමෙක් ඒ ළමයා හරියට නෙමෙරු කියන්නේ ඒ සාමාන්‍යයට හරියාකාරව අදාහ ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. එයා කරන වරදක් නෙවෙයි කියලා කියනවා. අවුරුදු 8න් අඩු ළමයෙක් කරන කිසිම වරදක් නෙවෙයි. නමුත් ඒ ළමයා ලව්ව පිහිය දීලා අනපම් පුතේ කියලා කිව්වනම් ඒ ළමයා වරදක් කරන්නේ නැහැ. නමුත් ඒ අනුබල දෙන එක අර එළිය හිටපු නැන්දයි මාමයි වගේ.
අර වෙලාව හිලේදී ඒ වගේ ඒ අපරාධයට වක් කියන්න ඕනේ. නමුත් මේ ළමයි ආරක්ෂා කරන්න නීතියෙන් ඕන තරම් ක්‍රම සම්පාදන හදලා තියෙනවා. ඒ ළමා අපචාර කියලා කියනවා, ළමා අපයෝජන කියලා තියෙනවා, ළමා කුට්ටණය කියලා තියෙනවා, ව්‍යභිචාරය කියලා තියෙනවා. මේ හැම දෙයක්ම ළමයි වෙනුවෙන් නීති තියෙන්නේ. උපරිම දඬුවම් ලබා දෙලා තියෙනවා. නමුත් දඬුවම නෙමෙයි මෙතන අවශ්‍ය වෙන්නේ. නඩු බැවරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. විමර්ශනය අවශ්‍ය වෙන්නේ. මූලික ළමයා ආරක්ෂා කරගන්න නිවසේ අපි දේවත්වයන් සලකන, අපි මතු බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අපේ මව්වරු කාර්මිකව මේ ළමයා ගැන ඇහගහගෙන ඉන්න මේ සියල්ල ක්‍රියාත්මකයි ඒ වෙලාවට. හොඳයි. දැන් එකවරම කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මේක අම්මලට නැන්දලට බයින්ට සංවිධානය කරපු දොරමඩලාව වැඩසටහනක් කියලා. ඇත්තට මේක නෙවෙයි. අම්මාගේ වටිනාකම අපේ හාමුදුරුවෝ හොඳට පැහැදිලි කළා. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාත් අම්මගේ වගකීම නැන්දාගේ වගකීම පැහැදිලි කරලා තමයි මේ ටික කිව්වේ. ටිකක් හිතලා බලන්න, හදවතට තට්ටු කරලා බලන්න ඔබේ රැකවරණය ඔබේ දරුවාට දීලා තියෙනවද? අපි දන්නවා අපිට මුදල් ඕන, රටට මුදල් ඕන. නමුත් දන්නවද ගෙදර පුංචි දැරිවියෝ දාලා, පුංචි දුවලා දාලා රට ගිය අම්මලා අවුරුදු 2-3කින් ආපහු එනකොට මේ රටේ සිද්ධ වෙලා තියෙන මොකක්ද කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? අපිට වාර්තා වෙන දේවල් ඇඟ කිලිපොලා යන සිදුවීම් වාර්තා වෙන්නේ. මේවා මෙහෙම වෙන්න පුළුවන්ද කියලා හිතෙන සිදුවීම්. මම හිතනවා නියෝජ්‍ය පොලිස්පතිතුමා ඒක තමයි පැහැදිලි කළේ. අපි ඔය කියන තැන් වලට සමහරු යනවා වෙන්න පුළුවන්, සමාජ ශාලාවල යනවා වෙන්න පුළුවන්, අසභ්‍ය දේවල් බලනවා වෙන්න පුළුවන්, ඔය නිල් චිත්‍රපටි බලනවා වෙන්න පුළුවන්. මේවෙන් කුපිත වෙලා ඔය කියන ඔය සුන්දර නිලියෝ ඒ වගේ උදවිය රූබර කාන්තාව ඔය ශාලාවල ඉන්න එකිනෙක ඔය කාටව හොයාගන්න බෑ ලොකුට සල්ලි දෙන. මේගොල්ලෝ හොයාගන්නේ කවුද? අහල පහල ඉන්න පුංචි දැරියක්. අහල පහල ඉන්න පුංචි දැරියක් දිහා බලාගෙන යටි කූට්ටු වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි මම දන්නවා ඒගොල්ලෝ දැන් මේ වෙලාවේ දොරමඩලාව බලාගෙන ඉන්නවා කියලා. ඔබට සිද්ධ වෙන්නේ මොකක්ද කියලාත් මේ වැඩසටහනේ අනිවාර්යයෙන්ම කියවෙනවා. ඒ හින්දා ටිකක් දුරදිග බලාගෙන ඉන්න. මා කැමති ජාතික කාන්තා කමිටුවේ සභාපතිතුමිය ආචාර්ය නීලා ගුණසේකර මහත්මියටත් මේ සාකච්ඡාවට එකතු කරන්නට යමක් තියෙනවා. පළමුකොටම සන්ත මම්බුට ස්තුතිවන්ත වෙනවා කාලින මාතෘකාවක් දොරමඩලාව තුලින් ගෙන්නට කටයුතු යෙදීම ගැන. මා රාජකාරී කටයුතු කරන ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය රජයේ අමාත්‍යාංශ අතුරින් වැඩි බරක් මේ අවස්ථාවේ මේ මාතෘකාවට යොදවලා තියෙනවා. ඔබ සඳහන් කළ පරිදි ඔක්තෝබර් 11 වෙනිදා මේ දිනේදී අපි විශාල මෙහෙවරක් කරනවා. ඊටාම කාලීන මාතෘකාවක් යයි මම සඳහන් කළේ අපේ ගෞතම ස්වාමින් වහන්සේත් නියෝජ්‍ය පොලිස්පතිතුමා ආවේගයෙන් මේ කතා කරේ ඇත්ත වශයෙන්ම මේ අමිහිරි සිදුවීම් දකිනකොට අපේ ඇඟ සලිත වෙනවා. මට ඔබට කියන්න තියෙන්නේ මේ මාතෘකාව යටතේ දීර්ඝ වශයෙන් අපිට සාකච්ඡා කළ හැකි කරුණු අනන්ත අප්‍රමාණ වුණත් අපි එක් දෙයක් තේරුම් ගත යුතුයි. අපි ලෝකයේ බොහෝ රටවල් වලින් අපේ ශ්‍රී ලංකාව ඉතාම සුන්දර රටක් කියලා කතා කරනවා. ඒ සුන්දර වූ ශ්‍රී ලංකාව තුළ ජීවත් වෙන මිනිසුන් සුන්දර නැත්තම් අපට වැඩක් නැහැ ඒ සුන්දරත්වයේ. රාජ්‍ය සේවයේ මෙහෙවර වෙනුවෙන් අභිමාන. Maliban Premium Mari. More goodness, more love. වගේ අනාරක්ෂිත බවක් තියෙන නිසා තමයි සුවකුම කියන්නේ. ආචාර්යතුමිය පහුගියදා අතිගරු ජනාධිපතිතුමා කියපු කාරණාව මීට කලිනුත් මම මේක මතක් කළා. ජනාධිපතිතුමා කිව්වා මේ අපි පාරවල් හැදුවට මේ කාපට් දාගෙන පෙන්නුවට ලොකුවට මේ ගොඩනැගිලි හදාගෙන පෙන්නුවට මේ එකකින්වත් ඇති වැඩක් නැහැ. මේවැ තුට්ටු දෙකක ඇති වැඩක් නැහැ. මිනිස්සුන්ගේ මනුස්සකම නැත්තම්, මිනිස්සුන්ගේ සාරධර්ම නැත්තම්, මිනිස්සු හැදිලා නැත්තම්, මනුෂ්‍යත්වයේ නැත්තම් සමාජයේ මේ මොකවත් හදලා වැඩක් නැහැ කියලා එතුමා පැහැදිලිව අවධාරණය කරලා කිව්වා. ඔබ හරි. මම එන්න හදන්නේ අන්න එතනට තමයි. අපිට මේ කිසි දෙයක් කතා කරන්න වෙන්නේ නැහැ. ඇත්තෙන්ම ගැහණු දරුවන් ආරක්ෂිතව සුන්දරත්වයෙන් යුතුව ඉතාමත් හොඳට සමාජයේ කටයුතු කරනවා නම් අපි හොඳටම දන්නවා සමාජයේ පැවැත්ම තියෙන්නේ මේ ගැහණු දරුවාට. ගැහණු දරුවා තමයි කවදා හරි මවක් වෙන්නේ. ඒ මව දැනට මව වී තියෙන මව දමාගේ දියණිය සාරධර්ම වලින් යුක්තව ආරක්ෂා සහිතව සමාජයට දායාද කරන්නේ නැත්නම් අපිට නොයේකුත් දේවල් ගැන අමිහිරි දේවල් අහන්නට කරන්න සිද්ධ වෙනවා. ප්‍රධානම දේ තමයි අපිට අද කතා කරන්න වෙන්නේ ලංකාවේ දසදසින් වාර්තා වෙන ළමා ගැබ් ගැනීම ගැන. අපි විවෘතව කතා කළ යුතුයි. ඇයි මේ දේ මෙහෙම වෙන්නේ? 6ක් 4ක් නොදන්නා පුංචි දරුවන් ඊ타ත්ම දැඩි කාමාශාවෙන් පෙළෙන මුර්ගයින්ගේ අතකළු බවට පත් වෙනවා. මේ දරුවන් කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට අපි කතා කරන්න ඕනේ, අපි බලන්න ඕනේ
ඇයි මෙහිම දෙයක් වෙන්නට හේතුව කියලා. අපිට මේ නූගත් පිරිසක් කාමාශාවෙන් පෙළෙන පිරිසක් එක්වර හදන්න බෑ. අපි මේ සිවිල් සමාජයට ලොකු යුතුයකමක් මේ අවස්ථාවේ ඉෂ්ට කරන්න තියෙනවා. ඒ මොකද්ද? අපිට විමසිල්ලෙන් ඉන්න පුළුවන්. මට දුවක් ඉන්නවද? මට දුවක් නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අපේ අහල පහල ගෙදරක සමාජයේ දිනියක් ඉන්නවනම් ඇයට යම්සි අනාරක්ෂිත බවක් අපිට තේරෙනවා නම් අපි විමසිල්ලෙන් ඉඳලා අන්න එතනට අපි යොමු කළ යුතුයි. ඔබ දන්නවා අවුරුදු 10ක 12ක දෙයණියක් ගැබ් ගත්තට පස්සේ ඒ පුංචි දරුවා බෝනික්ෙක් නලවමින් ඉඳලා තවත් ටික කාලයකදී තමාගේම දරුවෙක් නලවනකොට එයාගේ ශරීරයේ භෞතික මවක් වීමට සුදුසු නැහැ. ඒ වගේම සමාජගත වීමට සුදුසු නැහැ. ඉතින් මෙහෙම අවස්ථාවකදී නිතරම බලන්නේ මේ වැරද්ද කර පුජ්‍යලයා මේ දරුවගෙන් අත් මිදෙන්න. අපටත් යුතුයකමක් තියෙනවා මම ඔබට කිව්ව ආකාරයට. දැන් ගමක නම් පුංචි දරුවෙක් ගැබ් ගත්තට පස්සේ ඒ දරුවා හරියට කොන් කරනවා. ඒ දරුවට ඇනුම්පද කියනවා. පවුලෙන් අයින් කරනවා. අපිට කරන්න තියෙන්නේ අර මාළු කූරියා කෑවට පස්සේ පූසට ගහන එක නෙමෙයි මාළු කූරියා පූසගෙන් බේර ගන්න කටයුතු කරන එක. එහෙනම් තාත්තටත් වඩා අම්මා විමසිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම තවත් වැදගත් යුතුයකමක් තියෙනවා. අපේ දරුවෙක් නොවුනත් අහල පහල දරුවෙක් වුණත් අපි ඒ දරුවා ආරක්ෂා කරන්න ඕනේ. ඇයි එහෙම කරන්නේ? අර චූදිතයට ඉතාමත් අවශ්‍යලා තියෙනවා මේ දරුවා නැති කරන්න. උසාවියේ නඩුවක් ගියත් ප්‍රධානම සාක්ෂිය මේ දරුවා. ඒ දරුවට තර්ජනයක්. ඒක නිසා මව්වරුන් වශයෙන් සිවිල් සමාජයේ ප්‍රජාව වශයෙන් අපට යුතුයකමක් තියෙනවා අන්න අර හිරිහැරයටපත් වූ දරුවාට ආරක්ෂාව සැලසෙන එක. මම හිතනවා ඒක තමයි ලොකුම යුතුයකම අපි කරන. ජරෙද්දක් වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. මේ හමු වෙන දරුවා දාරක ස්ථානයකට, ළමා සංවර්ධන ස්ථානයකට, රෝහලකට, පරිවාස දෙපාර්තමේන්තුවකට බාර කරන්නේ නැතුව ඒ මව්වරුන් දැනුවත් කරලා අන්න අර දරුවව ආරක්ෂා කරගෙන එයාට ඉදිරියේදී සමාජයේ අධ්‍යාපනය ලැබෙන හොඳ තැනකට එන්න කටයුතු කරන්න පුළුවන්. මම ඔබට එකම උදාහරණයක් කියන්න. මුන්රාගල දිස්ත්‍රික්කයේ ගුරුවරියක් එයාගේ පන්තියේ 5 වෙනි ශ්‍රේණියේ දැරියක් ගැබ්ගෙන තියෙනවා. මේ දරුවා මේ ගුරුවරියට කියලා නැහැ. මෙයාගේ අසාමාන්‍ය ගති නිසා ගුරුවරිය දැනගෙන තියෙනවා පුතාට මොකද මේ වෙච්ච දේ? ඇයි ඔයා අඬන්නේ? ඇයි ඔයා කන්නේ නැත්තේ? ඇයි ඔයා කල්පනා කරන්න කිව්වහම අම්මට නොකියපු දේ මේ ගුරුවරියට මේ දරුවා කියලා තියෙනවා. ඉතින් මේ ගුරුවරිය ඉතාමත්ම බුද්ධිමත්ව මේ දරුවා ලැබෙනතුරු වෙනත් ස්ථානයක ඒ ගුරුවරියගේ ඥාති ස්ථානයක මේ දරුවා රඳවලා තියලා මේ දරුවගේ ගෙදරට ගිහිල්ලා පන්තියේ පාඩම් උගන්වලා අර දරුවා ලැබුණාට පස්සේ නැවතත් මේ පාසලට අරගෙන තියෙනවා. මම හිතනවා හසන්ත අන්නේ ගුරුවරියන් තමයි අපි අද සම්මානයෙන් පුද කරන්න ඕන. ඉතින් අපිට මේ මාතෘකාව ඔස්සේ කතා කළ යුතු බොහෝ දේ අපමණයි. අපි යොදන ප්‍රතිකර්ම මොනවද කියලායි අපි කතා කරන්න ඕනේ. දෙහි ගැහෙනි දරුවාගේ දියණියගේ ආරක්ෂාව සඳහා. හොඳයි. ගැහැණු දරුවන් සුරකිමු කියලා මාතෘකාවක් යොදන්න උනේ ඇයි? පිරිමි දරුවන් සුරකිමු කියන මාතෘකාව මුලින්ම ගන්නේ නැතුව ඒක දෙවෙනියට ඉඳ තියාගෙන මුලින්ම මේ මාතෘකාව ඉස්සරහට ගත්තේ ඇයි? අපි පිරිමි දරුවන් සුරැකීම ගැනත් අනිවාර්යයෙන්ම දොරමඩලාවේ කතා කරනවා. ඇයි මේ ගැහැණු දරුවෝ විතරක් ආරක්ෂා කරන්න කියලා කියන්නේ? මොකද්ද ඇති වැඩේ? මොකද්ද ආරක්ෂා කරගන්න තියෙන දේ? කෙනෙක් එහෙම අහන්න දෙනවා. දැන් බලන්න ඇමරිකාව. දැන් බලන්න එංගලන්තේ. ඕ ඇති දෙයක් නැහැ. මිනිස්සු අගේට ජීවත් වෙන ඔය මොන රැකවරණක් නැහැ. අවුරුදු 10න් 12න් ළමයි ගෙවල් වලින් යනවා. සමහරට තාත්තට අම්මටත් නම කියලා කතා කරන, ගුරුවරුන්ටත් නම කියලා කතා කරන. ඔය මොකවත් නැහැ. සමාජ ශාලා වලටත් යනවා. යාළුවෝ ආශ්‍රය කරනවා. නිදහසේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ මොකද හොඳ පුරවැසි වැටියේ නැද්ද කියලා කෙනෙක් තර්ක කරන්නත් ඉඩ තියෙනවා. ඇත්තටම අපි රැක ගන්න ඕන දේ මොකක්ද? ඇයි මෙහෙම කතා කරන්නේ? ඇයි මේ රකින්න කියලා කියන්නේ? මොකද්ද මේ රකින්න ඕන කියලා කියන එකත් අපි මතක් කරගන්න. නැත්තම් මේක නිකම්ම මේ කතාවක් විදිහට මොකක්ද රකින්න ඕන? අපචාරයකටපත් වුණු දරුවෙකුට දැරියකට නැති වෙන්නේ මොනවද කියලා අපි කතා කරන්න ඕන. ඒ තුවාල වෙනවා වෙන්න පුළුවන්, වේදනා ඇති වෙනවා වෙන්න පුළුවන්, බරපතල HIV වැනි රෝගාබාධ ඇති වෙනවා වෙන්න පුළුවන්, සමාජ අපවාදයට ලක් වෙනවා වෙන්න පුළුවන්, අපහාසයටපත් වෙනවා වෙන්න පුළුවන්, අපකීර්තියටපත් වෙනවා වෙන්න පුළුවන්, හීනමානය ඇති වෙනවා වෙන්න පුළුවන්, බරපතල මානසික රෝග වලට දරුවා ලක් වෙනවා වෙන්න පුළුවන්. ඇයි මොකද්ද මේකේ ප්‍රතිඵල? මොනවද මේ නැති වෙන්නේ? මා කැමතියි මේ විශේෂඥ වෛද්‍යවරු ඔබ කාන්තා රෝග පිළිබඳ විශේෂඥවරියා මේ දැරියගේ ජීවන රටාව ජීවිතේ වර්ධනය ගැන අපේ දැරියන්ට අවබෝධයක් තියෙනවද? ඇත්තටම Tamanට මොකක්ද වෙන්නේ කියලා ඒ දැරියට අවබෝධයක් තියෙනවද? Tamanගේ වටිනාකම මොකක්ද කියලා දැරියට අවබෝධයක් තියෙනවද? අපේ අම්මලා ඒක දරුවන්ට දැරියන්ට කියලා දෙනවද හරියට? එහෙම කියලා දෙන්නේ නැත්නම් අපි දොරමඩලාවෙන්වත් පුළුවන් විදිහට කියලා දෙමු ඔබතුමියට බාරයි. ඔව්.
තරම් බොහොම ස්තුතියි. මොකද මමත් හුඟක් වෙලාවට දකින්න දෙයක් තමයි මේ හුඟක් අනවබෝධය. එහෙම නැත්නම් විශේෂයෙන් මව්වරුන්ගේ හරි දැනුවත්භාවයක් නැතිකම නිසා බොහෝ වෙලාවට මේ ව්‍යසනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක. මම හිතන්නේ මේක අපිට හොඳ අවස්ථාවක්. මේ දොරමඩලාව කියන මෙවැනි වැඩි දෙනෙක් නරඹන මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්න කැමතියි. මොකද විශේෂයෙන් පිළිසිඳ ගැනීම තුලින්ම අපිට පටන් ගන්න පුළුවන් දරුවෙකුගේ පිළිසිඳ ගැනීම. නැත්නම් ප්‍රජාවේ ආරම්භය තමයි ගැහණු කෙනෙක් කියලා කියන්නේ. නැත්නම් කාන්තාවක් කියලා කියන්නේ. ඒතර පිළිසිඳ ගැනුණු තැන ඉඳලම දරුවෙක් සුරකින්න විදිය පිළිබඳව ආයුර්වේදයේ හුඟක්ම විශිෂ්ට විදියට දක්වලා තියෙනවා. දැන් මෙතනදී අපි දන්නවා ගර්භිණී කාලේ නම් ගැහණු පිරිමි කියලා ભેදයක් නැතුවම ඇයට දීලා තියෙන ලොකු උපදෙස්. වගේම සමාජයට ඇයව සුරකීම. තෙල් පිරුණු කලයක් කොයි විදිහටද අපි සුරකින්නේ? අන්න ඒහා සමානව ගර්භිණී කාන්තාවක් සමාජයේ විසින් සුරැකිය යුතුයි කියලා දක්වලා තියෙනවා. ඒ කියන්නේ සුළු සෙලවිල්ලකින් පවා ගර්භය ගබ්සාවකට ලක්විය හැකියි. ඒ වගේ කියන්නේ තෙල් පිරුණු කලයක් කොයි විදිහටද සෙලවීමෙන් තෙල් අහකට යන්නේ? එවැනි දෙයක් සිදුවිය වීම වැළැක්වීමට මුළු සමාජයේම වග කියන්න ඕනේ මෙතනදී. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා තමන්ගේ ඉන්න අනිත් ඥාති සහෝදරයින් වගේම සමාජය කියන්නේ අසල්වැසියන්. ඇත්තටම මේ සමාජයේ රැකවරණය ඇයට තියනවා නම් මම හිතන්නේ ඇය ඊට සතුටින් කාලය ගත කරයි ගර්භිණී කාලය. එහෙම නැත්නම් හැම වෙලාවකම යම් යම් කාරණා නිසා ඇතිවන මානසික පීඩන වලින් කල් ගෙවුවොත් එය යථා කාලයේදී එම දරුවාට බලපෑමක් සිදු වෙනවාමයි. ඒතර විශේෂයෙන් ආයුර්වේදයේ මුල් කාලයේ ඉඳලම කියලා තියෙනවා පිළිසිඳ ගැනුණු මොහොතේ සිට ඊටාම ලා පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා හිත සතුටු වෙලා විශේෂයෙන් තමන් අදහන ආගමික ස්ථාන කරා ගිහිල්ලා උපදෙස් අරගෙන ඒ කියන්නේ බොහොම සංසුන් මනසකින් වැඩ කරන්න කියන එක. මොකද ඒ කියන්නේ? ඒ කියන්නේ ඒ හැම වෙලාවකම අපි ඊටාම මව සංසුන් නම් උපදින දරුවා සංසුන්. එහෙම නැත්නම් මවගේ හැම වෙලෙම වෛරී රාගී සිතුවිලි නම් තියෙන්නේ. ඒ අනිවාර්යෙන්ම උපදින දරුවාට යනවා. කවුද උපදින දරුවා කියලා කියන්නේ? සමාජයේ යම් දවසක වැදගත් තැනක් මෙහෙවන කෙනෙක්. ඒතර මෙවැනි කෙනෙකුට මූලාරම්භය සපයන්න ඕනේ එම මව. ඒ මවගේ සිතුවිලි යහපත් නම් එම දරුවා අනිවාර්යෙන් යහපත්. ඒක නිසා තමයි විශේෂයෙන් පෞල් පරිසරයේ පෞල් පසුබිම දරුවෙක් හැදීමේදී වැදගත් වෙන්නේ. විශේෂයෙන් මේක ගැහණු දරුවෙකුට ඉතා විශේෂිතමයි. මොකද අපි දන්නවා ගැහණු දරුවෙකු කියලා කිව්වහම ඉතාම සුවිශේෂී. ගැහණු දරුවෙක් බොහොම ලාලිත්‍ය සුකොමල ඇගේ ගතිගුණ හැම දෙයක්ම මෘදු සහ ඇගේ ශරීර නිර්මාණය විශේෂයෙන් සකස් වෙලා තියෙන්නේ ප්‍රජනනය සඳහාමයි. ඒ කියන්නේ ගර්භාෂය සහ ඩිම්බකෝෂ පැලෝපිය නාල සහ සියලුම දේවල් අපි දන්නවා පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතියට වැඩිය හාත්පසින් වෙනස්. ඒ වගේම හැම වෙලාවකම දරුවෙක් රඳවා ගැනීමට තියෙන එකම ආශය තියෙන්නේ ගැහණුන් සඳහා පමණයි. ගර්භයක් දරන ආශය. ඒ වගේම කාන්තාවක් කියන්න අද කට ඇරලා කාන්තාවක් කියන්න පුළුවන් වන්නේ ඉතා හොඳින් ප්‍රජනනය කිරීමට හැකි කාන්තාවකට පමණයි. ඒක ආයුර්වේදයේ පැහැදිලිවම කියලා තියෙනවා ස්ත්‍යායති අස්යෝ ගර්භාම් ශාස්ත්‍රී කියලා. ස්ත්‍රී කියන වචනය අපි කතා කරාට අපි දන්නේ නැහැ ඒකේ තේරුම. ඒ කියන්නේ යම් කෙනෙකුට දරුවෙක්ව මේ ලෝකෙට දෙන්න පුළුවන් නම් ඇය ස්ත්‍රියයි. ඒතර අපි මහන්සි වෙන්න ඕන ඒකටයි. ඒ කියන්නේ අපේ දරුවා හෝ මේ සමාජයේ දරුවා ආත්මාර්ථකාමී නොවි යහපත් වැදගත් බුද්ධිමත් නිරෝගී දරුවෙක් වශයෙන් කවුරු හරි මේ ලෝකෙට එළි දක්වන්න නම් ඇය ඊතා කුඩා කල සිට නිරෝගීව හැදී වැඩිය යුතුයි. ඒ කියන්නේ පියෙකුට නැති පිරිමියෙකුට නැති උතුම් ජීව විද්‍යාත්මක වටිනාකමක් කාන්තාවකට උපතින්ම ලැබෙනවා. ඒ ජීව විද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. ඇය උපදින්නේ මොකටද? ඇය උපදින්නේ මොකටද? ඒක ආරක්ෂා කරගන්න ඕනේ වටිනාකම ආරක්ෂා කරගන්න කොහොමද කියන එකයි ඔබතුමේ පැහැදිලි කරන්නේ. ඒකයි මම පැහැදිලි කරන්නේ විශේෂයෙන් සමාජයේ වගකීමක් වෙනවා මේ ඇයව රැක ගැනීම. මිසක් ඇයට හිරිහැර කිරීම, දඬුවම් කිරීම, එහෙම නැත්නම් පහත් කරලා අවමානයට ලක් කිරීම එවැනි දේවල් නෙමෙයි. ඇය ඇත්තටම පිදිය යුතු තැනැත්තියක්. මොකද ඇය සතුටින් ඉන්නවා නම් සහ ඇය නිරෝගී නම් තමයි ඇයගේ අනිවාර්යයෙන්ම උපදින දරුවා නිරෝගී වෙන්නේ. ඒතර මෙතනදී ඇය ගත කළ යුතු කාල සීමා රාශියක් තියෙනවා. බාල කාලය, මල්වර කාලය, තරුණ කාලය සහ මහලු කාලය වශයෙන්. අපි දන්නවා විශේෂයෙන් බාල කාලය. දැන් අපි හිතනවා ගැහණු දරුවන් සුරකිමු අද මාතෘකාව. ඒතර ගැහණු දරුවන් සුරකිමු කියන එක පටන් ගන්න ඕනේ ඉපදුණු දා ඉඳලමයි. ඒ කියන්නේ හැම වෙලාවකම විශේෂයෙන් දෙමව්පියන්ගෙනුත් මව විශේෂයෙන් ඇයගේ
ඇස ගැටෙන මානයේ ගැහණු දරුවා තබාගත යුතුයි. ඒ වගේම ඇයට හොඳ සෞඛ්‍ය පුරුදු උගන්විය යුතුයි. ඊටාම හොඳ පෝෂණයක් හැම වෙලාවකම ගැහණු දරුවෙක් කිව්වහම අනිත් සියලුම පවුලේ අයට දීලා ඉතුරු නෙමෙයි ගැහණු දරුවාට දෙන්න ඕනේ. ඊටාම වැඩිම පෝෂණ ගුණය තියෙන්න ඕනේ ඇයටයි. මොකද අපි දන්නවා දැන් මල්වර වීමට යන ළමයි දරුවෙක් పూర్ව මල්වර අවධිය ගත කරනවා. ඒකට වැඩිපුර අවශ්‍ය වන ප්‍රෝටීන්, ಖನಿජ ලවණ සහ විවිධ අවශ්‍යතා තියෙනවා. මේ සපුරාලියේ නැත්තම් ඇයට යහපත් දරුවෙක් හදාගන්න අස්තිය. අපි දන්නවා කතා කරනවා පුලුලු කුල, සීනිඟ සියලු දේවල්. මේ පුලුලු කුලක් ඇයි නිර්මාණය වෙන්නේ? යහපත් දරුවෙක් බිහි කරන්න. යහපත් දරුවෙක් බිහි කරන්න පුලුලු කුල අස්ති නිර්මාණය සිද්ධ වෙන්නේ කුඩා කාලයේදීම. ඒ කියන්නේ ඒක අපි හරි පෝෂණයක් දුන්නේ නැත්තම්, කියන්නේ මව ඒ සම්බන්ධව දැනුවත් නැත්තම් ඇයට ඒ පෝෂණය ලැබෙන්නේ නැහැ. ඇයට ලස්සන ශරීරයක් ලැබෙන්නේ මේ මානව ප්‍රජාව දිගටම ගෙන යාමේ එක ආකර්ශනීය ලක්ෂණයක් හැටියට. කාන්තාව අපි දන්නවා මේ පිරිමිනා හුඟකට හරි කැතයි. නමුත් කාන්තාව හරි ලස්සනයි. මේ ලස්සන අපි දන්නවා සතුන් අතර මේක වෙනස්. නමුත් මිනිස්යන් අතර කාන්තාව බොහොම සුන්දරයි. ඇයට ලස්සන ශරීරයක් දීලා දෙන්නේ. මේක දීලා තියන්නේ ඇයි? ඒක තමයි. දැන් මෙතනදී ප්‍රධාන වශයෙන් ඇයට ආකර්ෂණය ළඟා කර ගැනීමට සහ ඇයගේ කියන්නේ විශේෂයෙන් ප්‍රජනනය සඳහාමයි මම කිව්ව කලින් ප්‍රජනනය සඳහාමයි ඇයව බිහි වෙලා තියෙන්නේ. ඒතර විශේෂයෙන් මල්වර වීම, මල්වර අවදිය මේකේ මූල ආරම්භයේ වශයෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේම එතෙක් අපි ප්‍රජනනය ඒ කියන්නේ ඒ ගැහණු දරුවෙකුට හරි ඇඳුමක් අඳවීම ඉතාම අවශ්‍යයි. විශේෂයෙන් යට ඇඳුම් වල පිරිසුදුභාවය. යට ඇඳුම් වල ඒ කියන්නේ ඇඳවීම ඉතා කුඩා කාලයේදී. මොකද අපි දන්නවා යෝනි මාර්ගය ශරීරයේ අභ්‍යන්තරයට යොමු වෙලා තියෙන ඉන්ද්‍රියක්. ඒතර මෙයට පුංචි කෙලි සෙල්ලම් කරනකොට පොඩි ගල් කැට, වැලි කැට වැනි දේවල් යාම තුලින් සමහරට ඇයට ගර්භාෂය අහිමි වෙන්න පුළුවන්. ඒතර එවැනි තත්ත්ව වළක්වාලීම අනිවාර්යයෙන්ම මවගේ යුතුයකමක්. ඒ කියන්නේ ඔබතුමී කියන්නේ ඔය දැන් කිව්ව විදිහේ ඇඳුම් වර්ගයේ විතරක් නෙමෙයි ඊට උඩින් මොන හරි අඳින්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම යට ඇඳුම් කියන්නේ අපි දන්නවා දැන් විශේෂයෙන් මට හිතෙනවා මොකද සමහරව හිතන් ඉන්නේ ඒක විතරක් අඳින්න ඕනේ කියලාද බන්දනේ මට වරදවයි හිතන්නේ මම මේ කාටවත් අපාසයක් එහෙම නෙමෙයි. සමහර විටක අර නියුද්ධ පොලිසියත් එක්ක පැහැදිලා සමහරව හිතන් ඉන්නේ ඒක විතරක් ඇඳාම ඇති කියලාද කියලා මට නම් වෙලාවකට හිතෙනවා. ඒක ඇත්ත. අද සමාජයේ හැසිරෙන විදිය දැක්කම එහෙම හිතෙනවා. නමුත් ඇත්තටම අපි දැන් පුංචිම ළමයෙකුට අවුරුද්දේ එහෙම නැත්නම් ඉපදුණු දා ඉඳලා අපි ඇයි මුත්‍ර පිට කරන විවරයත් යෝනි මාර්ගයත් ගුද මාර්ගයත් මේ තුනම ඊටාම ළඟින් පිහිටලා තියෙන කාන්තාවකගේ ශරීර නිර්මාණය. ඒ නිසා ඊටාම පහසුවෙන් විස බීජයාමේ හැකියාව ඒ වගේ හුඟක් ව්‍යසන වලට කාන්තාව ගොදුරු වෙනවා. මේ අම්මව දැනුවත් විය යුතුයි. සෑම වෙලාවකම මුත්‍රා කිරීමෙන් පසුව සෑම වෙලාවකම ඇගේ ඊටාම පිරිසිදුව වියලිව එම බාහිර ලිංගේන්ද්‍රිය පද්ධතිය තබා ගැනීමට. ඇය දැනුවත් නැත්නම් දරුවා දැනුවත් කරන්නේ කොහොමද? ඒ වගේම කපු ඇඳුම් ඉස්සෙල්ලාම අම්මලා ওই ටික දැනගෙන ඉන්න එපා ළමයින්ට කියලා දෙන්න. අම්මලා දැනගන්න ඕනේ විශේෂයෙන් කපු ඇඳුම් ඇඳවීම. බොහෝ වෙලාවට බොහොම සින්තටික් මේ කියන්නේ ශරීරයට විවිධ මෝස්තර ගැන විතරක් හිතනවා. නමුත් අපි අනිවාර්යයෙන්ම යට ඇඳුම විය යුත්තේ කපු ඇඳුමක්මයි. ඊටා පිරිසිදු දිනපතා සෝදා ඇඳගතන්න එවැනි දේවල් ඊටම වැදගත් වෙනවා. ඒ වගේම ආහාර රටාව වැඩි ප්‍රෝටීන ප්‍රමාණයක් අපිට විශේෂයෙන් අවශ්‍ය වෙනවා මුල් කියන්නේ අවුරුදු 10 12 වැනි කාලයේදී. මොකද අය මල්වර වීමට ආසන්නයි. දැන් මේ කාලේ තමයි අනිත් හැමෝගෙම ඇහැ ගැටෙන කාලය. විශේෂයෙන් මල්වර වීම කියන්නේ මොකද්ද? අපි ඒකට ආයුර්වේදයේ හඳුන්වනවා පුෂ්ප දර්ශනය. පුෂ්ප දර්ශනය කියන්නේ මලක් පිපීම. කියන්නේ අපි ගැහණු දරුවෙක් ඉන්නවා කියලා මේ ලෝකෙට හඬගසා කීමේ පළවෙනි අවස්ථාව තමයි ඒ. කියන්නේ පළවෙනි වතාවට ආර්තවයේ සිද්ධ වීම. දැන් මේ කියන්නේ මවක් විය හැකි දරුවෙක් අපි ළඟ ඉන්නවා කියලා කියන්නේ. අපි දන්නවා අතීතයේ මේ සම්බන්ධ විවිධ උත්සව ආදිය ගත්තා මේ දැනුවත් කිරීම සඳහා. නමුත් මේකේ ඇත්තටම මූලික හේතුව තමයි මේ වැනි උත්සව ගැනීමේදී එම දරුවා අර කෙලි දෙලෙන් ගත කරපු කාලය අයින් වෙලා දැන් ඇය යුවතියක් මට්ටමට පා තබන කාලය කියන එක ඇයට බාරදුර වගකීමක් පාරන වටිනාකම හිසට දෙනවා. ඔබ ඉතාමත් වටිනා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන හැඟීම දෙනවා. ඒ අය විශේෂයෙන් අපි විශේෂයෙන් ඇයි කිසිම පිරිමි කෙනෙක් අපි දන්නවා ඒ નિયમિત ජ්‍යොතිෂයට අනුව වේලාව දෙනකන් නාවන්නකම් දකින්න හොඳ නැහැ. මෙවැනි චාරිත්‍රය ඇයි තියෙන්නේ? අර විශේෂයෙන් අපි කියනවා දැන් අර ඉස්සර වගේ කෙලි දෙලෙන් ඔබට එහෙම දුවන්න පනින්න බෑ. දැන් අපි විශේෂයෙන් කතා බහ ගමන බිමන හැසිරීම හැම එකෙම සම්වර වෙන්න ඕනේ. ඒ වගේම දැන් මේකයි මෙතන විශේෂයෙන් මව ගාක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මේ සියලු දැනුවත්කම් වැඩිහිටියෝ වශයෙන් හැමෝටම බාරයි මේ කියන්නේ ගැහණු දරුවා
දැනුවත් කිරීම. එසේ දැනුවත් වෙනවා නම් මම හිතන්නේ මේ අද සමාජයේ අපි දකින දේවල් සිද්ධ වෙන්න විදියක් නැහැ. ඒක හොඳයි. මේ සියල්ල නිර්මාණය වෙන්නේ සමාජ පරිසරයේ සමාජ ආකල්පත් එක්ක. දැන් බටහිර සමාජයේ තියෙන සමාජ ආකල්පත් එක්ක මේ කරන කතාබහ නොගැලපෙන්න ඉඩ තියෙනවා. නමුත් අපේ පෙරදිග සංස්කෘතියේ තියෙන සමාජ ආකල්ප සංස්කෘතියත් එක්ක බොහොම පෑහෙන කතාබහක් කියන්නේ. අපිට එකවරම ගිහිල්ලා ඔය බටහිර සමාජයේ පළපදියම් වෙන්න බෑනේ. අපිට එතන රෝපණය වෙන්න බෑ. අපි එතන රෝපණය වෙන්න ගියත් අපව වුන් පළව හරිනවා. නිකන් ගහලා එලවන්නේ නැහැ. නිකම්ම දුරස් අපිට ජීවත් වෙන්න සමාජයක් තියෙනවා. අපිට වටිනාකම් පද්ධතියක් තියෙනවා. මේ වටිනාකම් පද්ධතිය ඇතුලේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. දැන් කෙනෙකුට ඉඳන් බලන්න මේගොල්ලෝ බොහෝ මේ අතීතකාමී විදියට බොහෝ පාරම්පරික මේ දේවල් ටිකක් මේ කතරන ඔහොම පුළුවන් ද ළමයි හදන්න ටිකක් දැන් මේ නිදහස් අලුත් ලෝකේ නවීකරණය වෙන සමාජයක් දැන් තියෙන්නේ. මේවැ ඔහොම බෑ කියලා කෙනෙක් ගොන්න අපි මේ හැම අන්තගාමීව මේ එහෙම කතා කරන කතා බහක් නෙවෙයි. අවශ්‍ය වෙලාවකට කොටට ඇඳුමක් අඳින්න ඕන වෙලාවල් තියෙනවා. සුසන්තිකා ජයසිංහ ওই දිගටම ඇඳන් ගියා නම් ඒ දිනන්නෙත් නැහැනේ. කොහෙද රිදීපදක්කමක් ගන්න සුසන්තිකා ජයසිංහ ඒ වෙලාවට 90 ඇඳුම ඇඳලා දැන් ওই පීනන ළමයි. කොටට ඇඳලා මේ දිගට ඇඳගෙන යනවා සාරියෙම ඇඳගෙන බයින වතුරට. දැන් ඔබතුමීලාගේ දිනයිද? නැහැනේ. ඒ හින්දා මේවා අපි හරියට බේරුම් කරගන්න ඕන බොහොම බුද්ධිමත්ව. අපි එහෙම මේ අන්තගාමී කතාවක් නෙවෙයි මෙතන කරන්නේ. මේක ඊට වඩා බොහොම බැරෑරුම් පුළුල් සාකච්ඡාවක්. මට අවසරද අපේ හාමුදුරනේ පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා. ගැහැණු දරුවන් සුරකිමු. ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා. අපි කීප දෙනෙකුට අපිට අවස්ථාව සලසා දෙන්න පුළුවන්. හැමෝටම අවස්ථාව සලසා දෙන්න බෑ. මෙවැනි මාතෘකාවට මා දන්නවා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් උත්සාහ කරනවා. මේ රටින් පිට රටින් සියලු දෙනාටම අවස්ථාව සලසා දෙන්න බෑනේ. අයිබෝවන්. කතා කරන්න. මම දෙවියන්ට කණ්ඩියෙන් හොඳයි. අතෙන්නකෝන්. හොඳයි. ඉස්සෙල්ලා මට පොලිස් පරිතුමාගෙන් දැනගන්න ඕන. ඔබතුමා නේද අර ඉස්සර සින්දු කියව පොලිස් පරිතුමා කියලා? ඔව් නියෝජ්‍ය පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. ඔව්. ඉතින් මගේ අදහස මේකයි. ගෑනු ළමයි හරියට මල් වගේ. ඉතින් මට මගේ පාසලේදී මගේ පන්ති කාමරේදී මට ගොඩාක් මේ වගේ විදේශගත මව්වරුන්ගේ දියණියන් ඒ වගේම පුතණුවන් මුණ ගැහෙනවා. ඒක හරි සානුකම්පිත අවස්ථාවක්. ඉතින් අපි උන්ට මව්වරුන් වෙනවා. ඒක තමයි අපේ ජීවිතේ අපිට තියෙන එකම සතුට. ඉතින් ගොඩක් දුරට අපේ දියණියන් මේ වගේ ගමකට යන්න මේ මාධ්‍යයක් ගොඩක් වගේ කියන්න ඕනේ. ඇඳුම පැළඳුම කතා බහ හැසිරීම මේ සියලුම අපි ඉගෙන ගන්න අපේ ඉදිරි සමාජයෙන්. ඉතින් නම ඔබතුමාලාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දෙන පිළිබඳව ඒ වගේම අපේ මව්දෙන පණිවිඩය අපේ මේ ගැහැණු දරුවන් අපි මල් වගේ සුරකිමු. ඒ පණිවිඩය අපේ මේ සමාජ පිරිමින්ට දීලා අපි නියම ඵල නෙලා ගනිමු කියලා මම කතාව කරනවා. හොඳයි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අයිබෝවන්. ඔව්. මම අතරම කාලෝචේ මාතෘකාව. ඒ වගේම දැන් මට සහෝදරියක්. මටත් මවක් ඉන්නවා. මටත් ගැහණු දරුවෙක් ඉන්නවා. ඒ වගේම දැන් කාන්තාවුන්ගේ කාන්තා අභිවෘද්ධිය කාන්තාවගේ ගරුත්වය ගැන හඬ නගන කාන්තාවමයි මම දකින විදිහට සමාජයේ කාන්තාවන්ගේ තියෙන පිළිගැනීම වැදගත්කම හානි සිද්ධ කරගන්න පැහැදිලිවම කාන්තාවමයි. අර මේ අපේ හාමුදුරුවෝ ප්‍රකාශ කරා පළවෙනිම මව ගැන. ඒතර මවගේ භූමිකාව තමයි මෙතන වැදගත්ම භූමිකාව. මොකද මව ඇත්තම දැන් ওই දේශගතේ මේ දේවල් වලින් තමයි ගොඩක් දේවල් සිද්ධ. ඒ වගේ දේවල් අපිට දහල් දකින්න වෙනවා. මම දන්න අම්මා කෙනෙක් තාත්තත් ඉන්නේ. ඒ කියන්නේ ස්වාමියාත් එයාගේ ඉන්නේ. ඊට දුවනියකුත් ඉන්නවා. එයා දෙකන මොන හරි මේ ආර්ථික වාසි බලාගෙන මූල්‍යමය වාසි බලාගෙන වෙන තව මේ කෙනෙකුට එහෙම සම්බන්ධතාවයක් තියලා එහෙම කරගෙන ගියා. ඉතින් ඒක දුරදිග ගියා. එතකොට ඒක දැක්කා දුව හොඳටම දැකලා ඊපස්සේ මේ මිනිස්සයා අන්තිමට එතන යමුනේ. එතනින් පස්සේ අර ළමයාට. ඒකට කවුද උතන වැරදි? අම්මා. ඉතින් ඔය අපිට මම කිව්ව එකක්. ඔය වගේ දැන් අපි වැඩිහිටි අය වශයෙන් අපිට ඔය වගේ මාතෘකා ඕන තරම් මේ සමාජයෙන් එළියට එළියට නාපුවා සෑහෙන තියෙනවා. පළවෙනි එක තමයි මවගේ භූමිකාව. ඒ මවගේ මේක ගිලිහෙන තැන තමයි පළවෙනි දේ. ඒ කියන්නේ ඒ වගේම හොඳයි පැහැදිලි. අම්මයි දුවයි
එකට විලාසිතා කරන්නේ. ඔව් මම හිතනවා දීර්ඝ වෙලාවක් අරගත්තර ඔබතුමා එකම කාරණා බොහොම වටිනවා ඒ කතා කරපු දේ. හැබැයි ඔය අම්මට විතරක්ම දොස් කියනවට මගේ වැඩි කැමැත්තක් නැහැ. ඇත්තටම මේකට වග කියන්න ඕන රට ගිය අම්මද. ඒ අම්මට රට යන්න මග පාදපු ඒ සමාජ පසුබිම ඇයි අම්මට රට යන්න සිද්ධ වුනේ? දුප්පත්කම හින්දා, පිළිදුකම හින්දා, ආර්ථික අපහසුකම හින්දා. මේ S2 වගේ ඉන්න රත්තරන් දුව දාලා රට යන්න සිද්ධ වුනේ සල්ලි හොයන්න. ඉතින් අපි එහෙනම් මේ සමාජය ශක්තිමත් කරන්නත් ඕන. අර නියෝජ්‍ය පොලිස්තුමා කාරණා කීපයක් කිව්වා. අපි පවුල ශක්තිමත් කරගන්න ඕන. පාසල ශක්තිමත් කරගන්න ඕන. පන්සල ඇතුළු ආගමික මධ්‍යස්ථානයේ ශක්තිමත් කරගන්න ඕන. ඒ වගේම ප්‍රජාව කියවම මාධ්‍ය ඇතුළු අපි හැමෝම මේ සියල්ලම ශක්තිමත් කරගන්න. හැබැයි ඒවා බෙලහීන වෙලා නම්, ඒවා දුර්වල වෙලා නම්, පවුල දුර්වල වෙලා නම්, පාසලේ ප්‍රශ්න තියෙනවා නම්, ගුරුවරයා කියන උත්තම චරිතයේ යම් හානි තියෙනවා නම්, ගුරුවරුන්ගෙනුත් ඉඳහිට ළමයින්ට කරදර වෙන තත්ත්වයක් තියෙනවා නම් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි පන්සල ඇතුළු ආගමික මධ්‍යස්ථාන කිව්ව අපිට යන්න තියෙන ප්‍රධාන මූලික විශිෂ්ට ස්ථානේ. එතනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් එතන ලොකු සමාජ කඩාවැටීමක් නේ. ඊළඟට ප්‍රජාව තුල, සමාජය තුල මේ ජනමාධ්‍යයෙන්ම අපි දෙන්නේ වැරදි පූර්වාදර්ශ නම් මෙතන සමාජ ප්‍රශ්නයක් තියෙනවා. අපිට කතා කරන්න පුළුවන්. අපි හාමුදුරුවෝ පිළිතුරක් දෙයි. ඔව් පින්වත් අපේ දුවනිය අපේ හදවතට බොහොම සමීප කරගෙන ආදරණීය අම්මා තාත්තලා ඒ වගේම මුළු සමස්ත සමාජය ඇය දෙස බැලිය යුතු ආකාරයෙන් පිළිබඳව නැවතත් අපේ අවදිවීමක් වුණොත් අප හිතනවා අර අපේ සාකච්ඡාවලදී වගේම ප්‍රශ්නවලදී වගේම දැන් මේ අම්මා කියලා අපි අත දික් කරන්නේ දුවනියකට. ඒත් කාගේ හෝ අපිව ගොඩනගලා තියෙන අපේ රත්තරන් දුවෙක්. මෙන්න මෙතන අපේ බොහොම මේ බුදුරජාන් වහන්සේ ගොඩක් අවධාරණය කරන්න උත්සාහ කළා. හැම වෙලාවෙම ඒකයි මම කිව්වේ අර හසන්ත මහත්මයාණනේ මේ අපි සාකච්ඡා කළේ අපි ඔක්කොම මේ රකින්නව කියන එකේ තිබෙන වැදගත්කම ඔබතුමායි වචනය බොහොම බරපතල විදිහට දාලා තියෙන නිසා. ඒක වඩා තේරෙයි මෙහෙම කිව්වොත් සමාජයට දැන් කිරිල්ලියක බිත්තරය රකින්න ඕනේ. හැබැයි ඒ රකින්නේ තව කුරුල්ලෙක් අරන් යනවට නෙමෙයි කුරුළු ගොය ඇවිල්ලා. එහෙම නැත්නම් ගැරන්ඩියෙක් කනවට නෙමෙයි. එයා ඒක රකින්නවා කියලා එතන අපි කියන්නේ මේ පැටවා නිවර්දිව බිහි කිරීම. ඒ උණුසුම ලබා දීලා ඒ පැටවා බිහි කරලා ඊළඟට පැටවත් රැකගෙන පියාඹන තත්ත්වයට ගේන්න ඕනේ. මෙන්න මේ වගකීමයි දුව රකින්නවා කියලා කියන්නේ. ඒ නිසා සමාජයට අවධාරණය කළ යුතුයි. අපේ දුව හදාගන්න බැරි තරමට නරක වෙලා නැහැ. ඔය මොන කතන්දර කිව්වද? ඔය මේ 2 කෝටි 2 ලක්ෂයක් අතරින් යම් කාරණා ඒවා අපි කියමන තුල සමහරකට අපිම උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ වැඩක් වෙනවා සමහරකට. ඒකයි අපි හැම ස්තරයක්ම මේක සමාජීය වගකිය යුතුයි. අප හිතන්නේ මෙහිදී අපිට මේ දිනයක තියෙන වටිනාකම හසන්ත මහත්මයාණන් අපේ කොතනක තිබුණත් නිතර කියන දැන් අපේ සමාජයේ හැම වෙලාවෙම නීතිය පෙන්වීම නෙමෙයි කරන්නේ. දඬුවම පෙන්වීම නෙවෙයි කරන්නේ. අපේ නියෝජ්‍ය පරිස්පෙතුමා මේවට බොහොම එතුමා මේ බොහොම අර හදවතින්ම සම්බන්ධ කෙනෙක්නේ. මුළු ජීවිතේම මේ එතුමා මහා සුන්දර මිනිසෙක් හැටියට මේ අපි දකින්න සමහරක් ඒවායි මිනිස්සු ඝාතනය කරන හැටි, දූෂණය කරන හැටි නැවත රඟපා පෙන්වනවා හසන්ත මහත්මයා. ඔක කලක් කරගෙන ගිහපු මැදතුමෙක් එතනින් බැහැර වී මට හමු වීට මොකද මම මේවා ටිකක් විවේචන කරන නිසා එතුමා කිව්වා අපේ හාමුදුරනේ මට දැන් පව් හොද ගන්න ඕනේ කියලා. හැබැයි අප දකින්නවා ආයෙත් ඒ පාපය වෙන අය කරන් යනවා කියලා. ඒගොල්ලෝ හිතනවා රෑ 11 12ට පෙන්නවා මේ පව එච්චර නෑ කියලා. පෙන්වන්න ඕනේ දඬුවමයි. මම හිතන්නේ අපේ අඳුරමැතිතුමා වුණත් අපිට පැහැදිලි කරනවා නම් අද මේවට ලක් වෙච්ච අය ඉරගවල් වල විඳින දුක, අපා දුක, හොරි දඩ කුෂ්ඨ කඩුවේ ගන් අපස්මාර හැදි මේ දූෂණයට වඩා නේද අපි මෙතුනේ මේ අපි බය වෙනවා. දැන් මෙතන මෙන්න මේ වචනයත් එක තමයි යන්න උත්සාහ කරන්නේ. හසන්ත මහත්මයාණනි මේ සමාජ ක්‍රමය තුල ඔබට මට මගේ
මේ නීති ශාස්ත්‍රය තුළට අපේ මේ ප්‍රජාවේ ඉන්න වෛද්‍ය ශාස්ත්‍රය තුළට මේ අපි කාටත් නොපෙනෙන දෙයක් සමහරකට තියෙනවා. ඒ නොපෙනෙන දේ තමයි අද කරන්න හදන්නේ. සියලුම ශ්‍රේෂ්ඨ ආගම් දර්ශන තුලින් අප කියවා සමාජික දුව හදන්න උත්සාහ කරනවා. බලන්න දැන් ඉස්ලාම් ධර්මය අරගත්තම ඒ දුවනිය කොච්චර වහලා තියෙනවද? ඔබතුමා කිව්වා වගේ ඔලිම්පික් වලට එන්න ආපු දූල දෙන්නට අනිවාර්යයෙන්ම දිගට අඳින්න ඉස වහින්න සිද්ධ වුණා. ඒ රටවල් වලින්. ඒ විදිහට අරගෙන යනවා. දැන් ඒ තුල අද මොකද්ද වෙන දෙයක් වෙන්න යනවා. මෙන්න මේක දකින්නට ඕනේ. අර හරි ලස්සනට අපි මේ අපේ අමාත්‍යාංශෙම නියෝජනය කරන මැතිනියත් ප්‍රකාශ කළා මේ රට සුන්දර කරන්නට ලෝකයක් සුන්දර කරන්නට මේ දරුවට පුළුවන්. මේකට තීරුම් ගත්ත පිරිසක් ඉන්නවා. කිසිම කෙනෙකුට අපි ඇඟිලි දික් කළ යුතු නෑ හසන්ත මහත්මයානේ. හැබැයි අපි මේ තියෙන දේ කතා කරන්නට ඕන. ඒක තමයි වටින්නේ. දැන් අද අපි හිතමු පන්සලේ කාර්යභාරය, පොලිසියේ කාර්යභාරය, අම්මගේ කාර්යභාරය, තාත්තගේ කාර්යභාරය, ගුරුවරයාගේ කාර්යභාරය, වෛද්‍යවරයාගේ කාර්යභාරය ඔක්කොම බාරගෙන දිනේ මාධ්‍යනේ. මේ රට හැදුවේ තේරවාදී බෞද්ධ භික්ෂුව. සහමගේ අනිකුත් ආගම්වල පූජකතුමා. අද බණ කියන්නේ කවුද? අද භාෂාව උගන්වන්නේ කවුද? මේක අතිශය ප්‍රබල සාධකයක් වැරද්දට ගන්න නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඒ තරම් සුපතල කියන්නේ සමාජයට යා හැකි ප්‍රබලතම කණ්ඩායමක් තමයි අපේ මාධ්‍ය කියන්නේ. මේ මාධ්‍යයෙන් සිදුවෙන පොඩි පොඩි අඩුපාඩුන් ටික හදාගත්තොත් මේ ටීම් කියලා එකක් හදාගෙන ටීම් කියලා එකක් හදාගෙන මේ ජෙනරේෂන් එකක් මෙහෙම තියෙනවා මෙන්න මේ අපි මොනවද 13 14 මෙහෙම කියා යන මේ කණ්ඩායම අපි ඉලක්ක කරගෙන මේගොල්ලෝ ව්‍යාපාරයට බිස්නස් එකට අපි අරගන්න ඕනේ කියලා නොසිතා ඒ දරුවා අපි හදන්න ඕනේ කියන තැනට එනවනම් අර අම්මික් අර දෙහියත් කණ්ඩේ ඉඳලා කිව්වා වගේ අපේ ගෙදර කොච්චර මිහිරි වචන ඇහෙනවද මහත්මයා. බලන්න ඔබතුමාලා අවුරුදු 10 15 මේ වැඩසටහන් අරගෙන යන්නේ නොසෙල්වි මේ ජන බලය නිසානේ. ජනතාවගේ කැමැත්ත නිසානේ. ජනතාව ඉල්ලන නිසානේ. ජනතාවේ ප්‍රසාදය දක්වන නිසානේ. දැන් එතකොට ඒකෙ මම කියන්නේ අපේ sannivedaka මගේ දූල පුතාලා ඔබත් බලන්න අපේ ගාක් අපේ sannivedana ශාස්ත්‍රයේනේ අපේ දෝනිලා. අපේ දූලා දුවේ ඔබ කොච්චරනම් භාෂාව අධ්‍යයනය කරන්න ඕනද? හැම වෙලාවෙම මේ වදන සුවපත් වූ වදනක් වෙන්නට ඕනේ. හිතලා බලන්න ප්‍රවෘත්තිය නිෂ්පාදනය කරන මගේ දෝනි. ඔබ දුවෙක් හැටියට එතන ඉඳගෙන ඒ ප්‍රවෘත්තිය කොයිතරම්ද? දැන් අප කියනවා උසාවියකට යන්න පෙර හානියක් වූ දරුවාට උසාවියේදී නැවත එය කියන්න කියා පෙළඹීම තුළ නැවත ඇයව අපචාරයකට දූෂණයකට ලක් කරනවා. අද ඇතැම් වෙලාවට අපේ දේශන වෙලා තියෙන්නේ අපේ බණ වෙලා තියෙන්නේ පත්තරයක් බලලා ඒ පත්තරේ තිබෙන මේ වෙච්ච වංචා දූෂණ ටික. ඕකද අපි සමාජයේ කිව යුත්තේ. ඒක අප දන්නවා. අපට ඕනෑ කරන දෙයක් තියෙනවා. මේ මොකක්ද වෙන්නේ? හසන්ත මහත්මයාණනි දැන් ඔබතුමා මේ මහ පොතපතත් එක්ක ඉන්නේ. අද අපේ රටට එන පරිවර්තන පොත්පත් ටික අරගෙන බලන්න මේ සමාජය හදන්න පුළුවන් දුවනියක හදන්න පුළුවන් මම කියන්නේ විවේචනයක් නොවේ මගේ ගත් කතුවරියා අපිට අතිශ්‍රේෂ්ඨයි අපි දැන් මේ ඊයේ පෙරේදා සාහිත්‍ය මාසයේ සාහිත්‍ය ජාතික සාහිත්‍ය දින සමරලා අපි හොඳ පොතපත තෝරලා දීලා තියෙනවා ඒකෙත් විතකදී මේ සමාජයේටම අපි හිතමු යම්කිසි බටහිර ක්‍රමවේදයක් අරගෙන යන්නට උවමනා කරන නේද කාන්තා දෙක නිකන් ඩෙසර්ට් ෆ්ලවර් කියලා ඉවරලා යමක් නිර්මාණය වෙලා මේ දකුණු අප්‍රිකානු රටකින් ගියපු කාන්තාවක ඇමරිකාවට ගිහිල්ලා සත මහත්මයා දීවරේද ගිහිල්ලා වගේ මම දැන් කටපට්ටම නේද ඒ වගේ ගිහිල්ලා කොහොමද මේ කවුද එක්තරා නිර්මාණ ශිල්පිනියක් බවට පත් වෙලා සියලු ආචාර ධර්ම සියලු ආගමික සංකල්ප සියලුම නීතිමය සාධක ඔක්කොම කඩා බිඳ දාගෙන ඇය එනවා ඉහළට දැන් ඇය හරිද? දැන් ඕකද අපි සමාජයේ ඉල්ලා සිටින දියුණුව කාන්තාවගේ. දැන් ඕව අපේ රටවල් වලට කොයිතරම් ගැළපෙයිද? ඕකනම් කාන්තා නිදහසේ කියා මේ රටවල් තුල දමන්නේ. ඒකට හසන්ත මහත්මයාණනි අප කියනවා බටහිරින් මේ රටවල් වලට ගෙනල්ලා ඒක බටහිර මේ විවේචනය නොවේ. එක්තරා වාදයක් පාදක කොටගත්ත පශ්චාත් නූතනවාදී සංකල්ප ලිබරල් නායකයෝ බිහිකිරීම සඳහා මේ ලෝකයේ තුල අද අපිට කාවද්දනවා බිස්නස් හරහා
අද මාධ්‍ය වෙළඳාමක් ලෝකයේ තියෙනවා. ඒතර එයාට ඕනද අද බලන්න මගේ මේ රත්තරන් දෝනියව චූටි පැටියව මගේ මේ අපේ කාන්තා කාර්යංශ වල මොනවාද අපේ මේ අමාත්‍යංශ වලට හරි වටිනවා. මේ තරමටම මේ පුංචි පැටවුන් අපේ හපන්නු පැටව කියලා මම හිතන්නේ ඔබත් දැන් පටන් ගන්නද කොහෙද? මට වුණ අපේ ITN එකනොත් ඔයද 12 16ත් අතරද කොහෙද ළමයි ඉල්ලන්න කියලා කියනවා. මම හිතන්නේ ඒක හොඳ වැඩ පිළිලක් ඇයි කියලා. ඒක ආදර්ශවත් විදිහට ආදර්ශවත් විදිහට හොඳ. අපි බලාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ පොඩි පැටියා ගෙනල්ලා මේ දාන දැඟලිල්ල දැන් මේ රටට ඕන කරන්නේ මගේ නෙට්ටුක්කාර අපේ මව්පියෝ මගේ ගීත ශාස්ත්‍රයේ මව්පියනේ මගේ ඉතාම ඉහළ මගේ මව්පියනේ ඔබ කලා ශාස්ත්‍ර වල ඔබට දැන් ගායකයෝ මදිද දැන් ඔබට නළු නිලියෝ මදිද දැන් මේ රටට අත්‍යවශ්‍ය වෙන ඔය ටිකමද හිතලා බලන්න මේ එක රැයකට මුළු ජීවිත කාලෙම දුක් විඳපු මගේ අමරදේව ශූරීන්ට වඩා නන්දා මාලිනියට වඩා වික්ටර් රත්නායකයන්ට වඩා එතනට සැප විඳින එක රැකේ සිරු ලබනවා මේ එපා කියනෝ නෙමෙයි අපේ පැටවුන්ගේ දක්ෂතා හරි වටිනවා සමහරක් විටක ඉන්දියාවේ අපි අපේ චූටි පැටවුන්ගේ සංගීතයක් අහගෙන හිටපු අපට අද අපේ ලංකාවේ දරු පැටවු මේවා කරනවා දැක්කාම ඇත්ත සැබෑවටම මේ පැටවුන්ගේ දක්ෂතාවය හරි පුදුමට වටිනවා හැබැයි අම්මා අප්පච්චි පියාජේ නම් ඕ මනෝවිද්‍යාඥයා ප්‍රකාශ කරනවා දරුවාට 3 වෙනි ශ්‍රේණියේදී 7 වෙනි ශ්‍රේණියටත් එන කාලය තුල තමයි හොඳටම මේ ආගම ධර්මයේ ඉගෙනවිය යුත්තේ කියලා. ඒ වගේම තමයි දරුවාට ඔහු තවත් අවධාරණය කරනවා පුළුවන් නම් අවුරුදු 2 වගේ කාලේ ඉඳලා මේ ආකල්පයේ මේ පැත්ත නිවැරදිව කාවත් ගන්න. සාර ධර්ම දෙන්න. මේ සාර ධර්මයේ කියන එක අප කතා කළා ඔබට පේන දෙයක් නෙවෙයි. මේ අපි අම්මට අප්පච්චිට වඳිනවා කියන එක නෙවෙයි. ඒ තුල ක්‍රියාත්මක කරන මහා බල සම්පන්න දේ. මහා බල සම්පන්න දේ. එහෙමනම් අද උවමනා කරලා තියෙනවා ලෝකයට කුමක් කරන්නද සම්පූර්ණයෙන්ම සමාජ ක්‍රමයක් විනාශ කිරීමට නම් ඒකට අල්ලාගත යුත්තේ දුවනියයි. මේ දුවනිය අර අසන්නමාත්මා මේ අපද මෙහි සිටියයි කියවත් නේද? අපි එතුමා බොහොම සරලව ඇහුවා ඇයි ඒ කොටස විතරක් අඳන් යන්නේ අනිත් ඒවා සුදුසු නැද්ද කියලා. දැන් මෙතෙන්ට පොළඹවන්නට උත්සාහ කරනවා. ඇයි එහෙම උත්සාහ කරන්නේ? ඒ තමයි ක්‍රමවේදය. අද මේ පශ්චාත් නූතනවාදය තුළ කතා කරන දේ තමයි තරුණියව නිදහස් කරනවා කියන්නේ. ඔවුන් අද දකින්නවා කතා කරනවා පුරුෂ බන්ධනය කියලා එකක්. පුරුෂ බන්ධනය. මේ අද ඔක්කොටම ඕන කරලා තියෙන පිරිමියාගෙන් මිදෙන්න. මේ පුරුෂයාගෙන් මිදෙන්න. ඒ නිසා අපි එතන දාලා යන්න ඕනේ. ඒගොල්ලෝ කරන දේ අපි කරන්න ඕනේ. ඒගොල්ලොත් ඔය පොඩ්ඩක් එහෙම ෂොට් එකක් ගන්නව නම් ඇයි අපි මගුල් ගෙදරක ගිහිල්ලා ඔම චුට්ටක් ගත්තම වෙන්නේ. මේ අම්මා දැන් බලන්න දුවකට මේක ගන්න ධර්ම විද්‍යාලයක වුවත් කොළඹ රටේ දහම් පාසලක වුවත් මගේ ගුරුමව්පියේ කසා බලන්න දුවනියක හැටියට වයින් ටිකක් නොබීපු දුවක ඉන්නවාද කියලා. දැන් මෙතෙන්ට ගියේ කවරෙක් දහසක් තමයි. මෙන්න මේ නිර්වස්ත්‍ර සමාජ රටාවක් අද නිර්මාණය කරලා තන්නේ කරම දුවව විකුණනවා හසන්ත මහත්මයානි. මේ ටික කතා විය යුතු හසන්ත මහත්මයානි අනිවාර්යයෙන්ම ඒ නිසාද වෙලා තියෙන්නේ මොකද්ද? ඊ타මත්ම චිර ප්‍රසිද්ධත්වයට යුක්තව ප්‍රසිද්ධියේ පුවත්පත්වල මසාජ් ක්ලිනික් ගැන දර්ශන දාන්නේ නැද්ද? අපේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිපාලනය මම දකිනවා. ඒ නම්බරේ තියෙන අපේ මැතිතුමනි. ඒකට යන පාර දාලා තියෙනවා පත්තරේ. මේ සියල්ලම දකිනවා. අපි දකිනවා නේද? ඒතකොට මේ සම්බාහන මෙතෙන් දැන් මේ ක්‍රමවේදයට දාගෙන තියෙන්නේ කවුද? ඒ ළමයා චීනද, ඒ ළමයා දුව ජපන්ද, ඒ ළමයා කොරියාවෙන්ද, ඒ ළමයා බංග්ලාදේශ වලින්ද, ඒ දරුවා තායිලන්තෙන්ද කියන කොනමේ අපේ දරු පැටව කොච්චර ඉන්නවද රෑ කාලේ මේ කටයුතු වලට ගිහිල්ලා දවල් කාලේ ගිහලා සමහරක් වෙලාවට උදේ ඇවිල්ලා ඉස්කෝලේ බුදි. ඒ නිසා අද අප මේ අවධාරණය විය යුත්තේ මෙන්න මේ සමාජ රටාව අනුර මැතිතුමනි අපි හරියට අත්දකලා මේ කරන්ට හදන විනාශයට ඉඩ තියන්න බෑ. ඒ නිසා අපේ දුව අපේ රත්තරන් අම්මා මෙතන අසරණයි. මෙතන ඔබේ බිරිඳ හරි අසරණයි. අපේ ලදරු පාසල ඉදිරියට ගිහිල්ලා ඒ වගේම අපේ පාසල ළඟට ගිහිල්ලා ඔතෙන්දී ඔය තව කෙනෙක් එක්ක කතා බහ කරගෙන ගිහිල්ලා තනක අපි වැටලුවාම කිසිම මේකකින් තොරව අර මහත්ය ගෙනලා මේ පවුලට මොකද වෙන්නේ? මේ අපි දකිනවා. ඒ නිසා මේවන් මනුස්සත්වේ නාමයෙන් දකින ගමන් අනිත් පැත්තෙන් ඔබතුමා ලස්සන වචනයක් කිව්වා මේ කවුරුන්නේ මේ සමාජ ක්‍රමය සකස් කරන්නට ඕනේ. මේ සමාජ ක්‍රමය ගොඩනගන්න. ඒ නිසා අපි ඔක්කොම වගකීමක් හැරෙට එකතු වෙලා 11 වෙනිදාට අපි ඒක උත්සන්න කරනවා නම් මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ බලවේගයෙන් අතමිදී මේ විදියට තරුණියන් මේ තත්වයටපත් කරලා මේගෙන යන්න හදන සියලුම ක්‍රමවේද අපි යටපත් නොකළොත් අනිවාර්යයෙන්ම අපේ අම්මා
ඔබේ බිරිඳ ඔබේ සොයුරිය මේ දුවනිය නොරක ගත්තොත් සම්පූර්ණ විනාශයටපත් වෙනවා. ඒ අපේ හාමුදුරුවනේ කාන්තාවන්ට සමතැන ලැබිය යුතුයි කියලා ව්‍යාපාරයක් තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ කාන්තාවන්ට ලැබෙන්න ඕනේ සමතැන නෙවෙයි නිසි තැන. ඒක සමහර විට පිරිමින්ටත් වඩා උත්තරීතර තැනක්. මේ පිරිමින්ට වඩා බොහොම උත්තරීතර තැනක කාන්තාවන් ඉන්නේ. මේ සාකච්ඡාවේ කියුණා දරුවෙක් බිහි කරන්න බෑ අපට කිරි හදන්න බෑ. ලෝකයේ තියෙන මේ કૃතිමව හදන්න බැරි එකම දේ මව්කිරි. කාටද පුළුවන්? එක පිරිමියෙක් හදලා තියනවාද? මේ එහෙම ගත්තාම මේ සමතැන නෙවෙයි නිසි තැන ඉල්ලන්න. ඒකට ව්‍යාපාර කරන්න. සමහරට පිරිමින්ට වඩා ඒක බොහොම උත්තරීතර තැනක්. ඒ හින්දා මේ සමහර ව්‍යාපාර අල්ලගෙන තියෙන මේ සටන් පාටත් බොහොම දුර්වල බොහොම පසුගාමී සටන් පාට අල්ලගෙන සමහරු සටන් කරන්නේ. Tamanට ලැබෙන්න ඕන මේ උත්තරීතර තැනට සටන් කරන්න ඕක. ඒකනේ වටින්නේ. අපිට තවත් ඇමතුම් තියෙනවා අර අපේ හාමුදුරුවෝ විකිනීම ගැන සඳහන් කළා. මේ ලෝකේ ඕනම රටක ලංකාව විතරක් නෙවෙයි බටහිර රටවල් වල පවා කාන්තාවන් විකිනීම තහනම්. දරුවන් විකිනීම තහනම්. ඒ විකිනීම මේ සල්ලි දීලා මෙන්න කාන්තාව ඉස්සර වහල් වෙලඳාම් වගේ ඒක නෙවෙයි අද වෙන්නේ. අද මේ විකිනීම වෙන්නේ වෙන සූක්ෂම ආකාරයට. අද බලන්න කාන්තාවෝ දරුවෝ මාධ්‍ය හරහා විකුණන හැටි. වෙළඳ දැන්වීම හරහා ඒක වෙන්නේ සූක්ෂම ආකාරයට. අපිට ආචාර ධර්ම පද්ධතියක් තියෙන මේ ලාච්චු වල දහලා ඕව සමහරු වහලා තිබ්බට ඕන වෙලාවට වාසි වෙලාවට එළියලා ගත්තට මේ මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එහෙම අපිට හිතුව ආකාරයට දරුවෝ පුංචි දියණියන් වෙළඳ දැන්වීම වලට යොදා ගන්නට බෑ. වැඩසටහන් වලට යොදා ගන්නට බෑ. තරුණියන් යොදා ගන්නට බෑ. ලෝකේ එහෙම පිළිගත්ත මාධ්‍ය ආචාර ධර්ම තියෙනවා. ඒව සමහරු මේ ලාච්චු වල දාලා වහලා තියාගෙන ඉන්න. නියෝජ්‍ය පොලිස්තුමා ඔබතුමාලා බල කරන්න ඕනේ එළියට ගන්න. අපිත් උදව් කරන්න. අපිට ඇමතුම් ගණනාවක් තියෙනවා. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මම ගත්තර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම ජයවැඩනගම කාන්ති අමරසිංහ මම මාවක් දරුවෝ දෙනෙක්ගේ මගේ වයස අවුරුදු 52යි. දැන් මටත් තියෙනවා යම් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. දැන් දරුවෝ ගැහැණු ළමයි දූෂිත වෙන්නේ ගෙදරින්ම නෙවෙයි. ගෙදර කොයි අම්මවත් කියන්නේ නැහැ දරුවව නොමල් යන්න කියලා. නමුත් අම්මලගෙන් වෙන යම් වැරදි තියෙනවා. නමුත් මම හිතනවා දැන් මමත් පොදු බස් එකක ගියාම මට දැනෙන දෙයක්. දැන් කොන්දොස්තර මහතා මොනවද කරන්නේ? ටිකට් එක කඩන්න අපේ ඇඟේ තෙරපීගෙනම යන්නේ හෙට මෙහෙට. දැන් අවුරුදු 52 අම්ම කෙනෙක් විදිහට මට දැනෙන පිළිකුල දරුවෙක් තරුණ ගෑනමයි දැන් අපි කියමු අවුරුදු 8ක 9ක 7ක ළමයෙකුට ඉඳන් කාලයක් තිස්සේ ඔක පුරුදු වුණාම ඒ ළමයට ඇත්තටම මේ කියන්නේ එයාලට දැනෙන්නේ නැහැ තමන්ගේ ගැන කවුරු හරි මේ ඇඟපත අත ගෑවා කියන ගැන චකිතයක් දැනෙන්නේ නැහැ. එතකොට ඒ එකක් දූෂිත වෙන විදිය දරුවා එතකොට දැන් අපි දරුවව දාන්නේ සමාජයට අපිට ඇත්තටම පොදු පහන පහසුකම් කිව්වොත් පොදුවේ ගත්තොත් බස් එකකනේ යන්න ඕනේ. හැමෝටම පෞද්ගලික වාහන නැහනේ. ඔව් එතකොට ළමයා ඇත්තටම දූෂිත වෙනවා එතනින්. මොකද ළමයාට මේ කියන්නේ මේ එකක් නැහැ ළමයාට දැනෙන්නේ නැහැ ඇඟට මේ පිරිමියෙක් ඇඟ අතපත ගන්නවා කියන එක කොහොමද දැනෙන්නේ නැහැ. මොකද කන්ඩක්ටර් මහත්තයා ඒ දේ කරනවා ඇත්තටම. මොකද එයා එහෙට යනවා මෙහෙට යනවා එයා එහෙට යන්න කියනවා ඇඟේම තෙරපිනවා එයා. ඒ එකක් ඒ අතරතුර දැන් තව දෙයක් තියෙනවා. දැන් අපි කියමුකෝ දෙමෝපිය හරිය කැමති අම්මලා ළමයිව නැටුම් පන්ති වලට අරගෙන. එතනදී ඇත්තටම මම හිතනවා එතනත් ඒ දරුවන්ගේ ඇඟේ තියෙනවා යම් කිසි චකිතයක් ඒකත් නැති කරනවා කියලා. ඉතින් ඒ කරුණු ටිකක් මම හිතන මම වැඩියෙන්ම හිතන්නේ මගේ දරුවා එළියට දැම්ම මගේ දරුවා නම් නැත්තම් මම නිතරම පරිස්සම් කරගෙන යනවා තමයි හැම දෙමෝපියන්ට මේක කරන්න අම්මලාට. ඒතර ඒ වෙනකොට ප්‍රධානවම දරුවා දූෂිත වෙන්නේ පොදු ප්‍රවාහන පාසුකම්කින්. හොඳයි. මොකද වෑන් එකකින් වෙන්න පුළුවන් නේ. පැහැදිලි. මා ඒක නිසා තමයි කිව්වේ මේක ආකල්ප මත පදනම් වෙන දෙයක්. තව කෙනෙක් ඒක දිහා බලන විදිය. කෙනෙක් මේක බොහොම සුන්දර දෙයක් කියලා බලන්න ඉඩ දෙනවා. තවත් කෙනෙක් බොහොම කාමුක ඇහින් මේක දිහා බලන්න ඉඩ දෙනවා. අපි මේ ඇඳුම් ගැන කතාව බොහොම පරිස්සමෙන් කරන්න ඕන. හිට ඉඳලා මේ ටිකක් කොටට ඇඳගත්ත ළමයි මේගොල්ලෝ හරි නරකයි එහෙම කියලා හිතනවා ලොකු වරදක්. ඔය ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ. සමහර වෙලාවට මේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්තුමා මේ කරාබු දාගෙන මේ කලිසම් ඉරාගත්ත අපිට හිතෙනවා එකපාරට මෙයා මොන හරි මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක්ද? අනේ නෑ හරිම බොහොම හොඳ හිතුවිලි තියෙන බොහොම සුන්දර පිරිමි ළමයි මට හම්බෙලා තියෙන හොඳ හැඟීම් තියෙන. ඒගොල්ලන්ගේ ඇඳුමෙන් මම ඔහු ඇයව මනින්න ගියා නම් අපිට ලොකු වරදක්. එහෙනම් ඔය ඇඳුමෙන්ම හැම දෙයක්ම මනින්න බෑ. අර එතුමේ කිව්වා වගේ හැබැයි මේ වැරදි විකෘති කාම ආසාවන් තියෙන මිනිස්සුත් ඔය බස්වල යනවා. අත ගාන්නේ කොහෙද කියලා බලාගෙන යනවා. ඒ අයට අපි අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ හින්දා මේ කොටට ඇඳයි කියලා අපි මේ ළමයි දිහා වැරදියට බලන්න ඕනේ නැහැ කියන එකත් අපි අවධාරණය කරන්න ඕනේ. තමයි අමතුමක් තියෙනවා අයිබෝවන්.
හොඳයි. මා කැමතියි අපි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා පිළිතුරක් දෙනවා. ඇත්තටම එතුමියගේ ඒ කතාව අපි ඒ වගේ පැමිණිලි අපිට රාශියක් ලැබිලා තියෙනවා. දැන් බස් රථයේ ගමන් කරනකොට දැන් ඒ වගේ ඉන්නවා ඒ කාමුක පිරිස් ඉන්නවා. ඒකට ඇත්ත වශයෙන් කියන්නේ අපයෝජනය කිරීම. දැන් සාමාන්‍යයෙන් අපචාරය කියලා තියෙනවා අපයෝජනය කියලා කියන එක අපයෝජනය කිරීමක්. ඒ වගේ සම්පූර්ණ කාන්තාවගේ ගැහැණු ළමයෙකුගේ අවශ්‍ය නැති ස්ථාන ස්පර්ශ කිරීම ඒක අපයෝජනය. ඉතින් ඒ ළමයා දන්නවා ඒ ළමයා සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් වගේ සාමාන්‍ය අවුරුදු 13 14 15 නැත්නම් ඒ ළමයා දන්නවා තමාගේ ඒ ගෑනු ළමයාගේ ස්පර්ශ කරන්න අවශ්‍ය නැති ස්ථාන පිළිබඳව ඒ ළමයා දන්නවා. ඒ කියන්නේ මේක මේ බස් එක යනකොට හැප්පිලා ඒක ගැහැවිලා එනකොට මේ එන්නේ මොකටද කියලා ඒ ළමයා දන්නවා. ඒක ඉතින් එහෙම ගිහිල්ලා ඒක ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ ඒක මම ඒක පිළිගන්නේ නැහැ. ඒක සමාන ළමයා දන්නවා මොකද්ද මේ ළමයා මේ මිනිස්සයා එන මොකටද දෙන්නේ කියලා ඒ ළමයා හොඳකාරව දන්නවා. එතකොට තමුන්ට ඒ පිළිබඳව පැමිණිල්ලක් කරන්න පුළුවන්. බස් එකේ නැත්තම් තමුන්ගේ අම්මා තමයි දිනෙකේ හොඳම යහළුවා. අම්මට තමයි ඔක්කොම කියන්නේ. මේ පිරිමි ළමෙක් ලියුමක් දෙන්න ආවත් කාටද කියන්නේ අම්මට තමයි ඇවිල්ලා කියන්නේ අම්මේ මෙන්න මෙහෙම සියක් තුනා. ඒක තමයි යාළුකම කියන්නේ. අම්මත් එක්ක තමයි අම්මට බය වෙන්න ඕනේ නැහැ. අම්මත් එක්ක යාළුකම. දැන් ඇත්ත වශයෙන්ම මේ වැඩසටහනේදී අපි දැන් මේ බලන් ඉන්න දුවනියන්ට හොඳ අපි දෙන්න ඕනේ අවවාද කීපයක් දෙන්න ඕනේ. මේ දුවනි මේ බලන් ඉන්න මං දිනියන්ට මේ කියන්නේ. ඒ වගේම අපේ පුතාලාටත් මං කියන්නේ. මේ රටේ නීතියේ සඳහන් වෙලා තියෙනවා මේ අපයෝජනය කියන වචනේ. මේ අපයෝජනය කිව්වහම මේක තමහා බැරෑරුම් වචනයක් කියලා හිතාගෙන ඇත්ත වශයෙන්ම මේක ගැබ්බෙලා තියෙන බැරෑරුම් අදහසක් තමයි. ඒකින්ද සියලුම දියණියන් සියලුම දරුවන් මේ අපයෝජනය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ අපයෝජනය කියලා කියන්නේ අවුරුදු 16කට අඩු ළමයෙක් යම් ක්‍රමානුකූලව යම් පුද්ගලයන්ට අපයෝජනට ලක් කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් ශාරීරික අපයෝජනය. අපි මූලික බලමු ශාරීරික අවුරුදු 16 අඩු ළමයෙකුට. මේක පිරිමි ළමයෙක් වෙන්න පුළුවන්, ගෑනු ළමයෙක් වෙන්න පුළුවන්. ශාරීරික අපයෝජන කියන්නේ පහර දීම, වද හිංසා වලට ලක් කිරීම, කූරත්වය. ඒවා ඔක්කොම අපයෝජන. දැන් බලන්න අපේ තියෙනවා නඩු තියෙනවා මට උදාහරණ වශයෙන් දෙන්න පුළුවන්. අවුරුදු 14 ළමයා මුළු දවස පුරාම රෙදි හොදන්න තමාට උස්ස ගන්න බැරි මේ බාල්දි වල වතුර අරන් යනවා. අවුරුදු 14 ළමයාට. නමුත් ඒ පවුලෙම අවුරුදු 14 ළමයා බෝනික්ක වඩාගෙන සෙල්ලම් කරනවා. මෙයා කඳුළු S2 පුරවගෙන බලන් ඉන්නවා ළමයා දිහා. නමුත් කරන්න දෙයක් නැහැ. මම මේ දුක විඳලා මට මුදල් හොයාගන්න බැරුණා නම් මගේ ගෙදර ඉන්න තාත්තාට මගේ අම්මට මට බේත් ගන්න සල්ලි නැති වෙන්නේ. ඒක තමයි ඒ ළමා ඒක බරපතල අපයෝජනයක් ඒ ළමා අපයෝජනයක්. ඒක අපේ දරුවෝ මේක හොඳින් ඔලුවට ගන්න ඒක තමයි මූලික අපයෝජන. ඒ වගේම මත්ද්‍රව්‍ය මත්පැන් ලබා දීම. ඒකත් අපයෝජනට ලක් කිරීමක් ළමයිට. විශේෂයෙන් මත්පැන් දීලා මත්ද්‍රව්‍ය ලබා දීලා ළමයා ශාරීරික තමුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න විශේෂයෙන් දූෂණය කරන්න ගන්න පුළුවන්. ඒක මූලික තවත් අපයෝජනයක්. ඒ වගේම ලිංගික කටයුතු සඳහා කෙලින්ම යොදවා ගැනීම. ඒක තමයි බරපතල ගන්නේ අපයෝජනය. ඒක මම එක එකට කියන්න ඕනේ නැහැ. මේක ලිංගික වශයෙන් ගන්න යම් ක්‍රමවේදයන් තියෙනවා. හොඳ ආකාරව දැන් අපි කියමු දැන් අවුරුදු 14 ගෑනු ළමයා අවුරුදු අපි කියමු දැන් වයස වැඩි ළමයෙක් බොහොම ඉතින් ආදරය දක්වනවා. දෙමව්පියත් හිතනවා මේ ළමයා ආදරය දක්වනවා. තෑගි ගෙනත් දෙනවා, චොක්ලට් ගෙනත් දෙනවා, අවිල්ලා වඩා ගන්නවා, ඉඳ ගන්නවා. මේකෙන් මේ තමයි එතකොට ඒ වැඩිහිටියෝ දැනගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒක අපයෝජනෙට ලක් වෙන ඒ ක්‍රමානුකූලව එන අවස්ථාවල්. ඒ වෙලාව අපි දැනගන්න ඕනේ ඒ විදිහට ඒ වෙන් කරලා තියන්න ඒක දැන්. ඒකින්ද දරුවන් පුතාලා දුවලා දැනගන්න එවැනි පුද්ගලයෙක් අංකල් කියලායි සීයා කියලායි මාමා කියලායි එහෙම දීගෙන ආවොත් දුවලා ඒකට විරුද්ධ වෙන්න ඒකට තියෙනවා නීතියෙන් අයිතිය තියෙනවා. හැම සීයාම නෙමෙයි සමහර සීයෝ හරි බරපතලයි කියනවනේ සමහර සීයලා. අවුරුදු 80ක කෙනෙක් අවුරුදු 9ක ළමයෙක් රේප් කරා. අපි සීයට තියෙන ගෞරවය නැති කරගන්න ඕනේ නැහැ. හැබැයි වාර්තා වෙන සමහර සීයලා හරිම ක්‍රූරයි නින්දිතයි. මේගොල්ලෝ සීයලාද කියලා හිතෙන දේවල් තියෙනවා. ඊට පස්සේ මෙහෙකාර සේවයේදී අවුරුදු 14 අඩු කවුරුත් මෙහෙකාර සේවයට යන්න බෑ. අනික මානසික අපයෝජනය. මේක ඊටාම් වැදගත්. මානසික අපයෝජනය. මානසික අපයෝජනයේ පළවෙනි ළමයට නිසි ආදරය නොදැක්වීම. කරුණාව නොදැක්වීම. මේවා ඔක්කොම අපයෝජනයේ ඇතුලේ එන ගැබ්බෙන මේ අපරාධ. ඒ වගේම ළමයාට ඇහුම්කන් නොදීම. ළමයා කියනවා කිසි දෙයක් ඇහුම්කන් දෙන්නේ නැහැ.
ළමයාට හිතුව මනාප වැඩ කරන්න දෙනවා. ඒ ළමයා වැරදි මාර්ගේ යන්නේක දෙයක් නැහැ. අම්මා කන්නේ මොකද? අම්මයි තාත්තයි ගැටුම් තියෙන්නේ. ළමයා කියන එක නගේ ගැටුම තමයි හැමදාම දකින්නේ. ළමයා කියනවා කිසි දෙයක් අහන්නේ නැහැ. ඒක බරපතල ප්‍රයෝජනයක්. තරවටුම තර්ජනය කිරීම, ඒ වගේම සමාලෝචනයට ලක් කිරීම. මම මේ සමච්චලයට ලක් කිරීම කිව්වහම හොඳ කතාවක් තියෙනවා කියන්න හදන්ත. දැන් අර මෙතුමිය කිව්වා අර ගුරුවරියෙක් මොනතරම් උතුම් ක්‍රියාවක් කරාද? ළමයා බබා හම්බෙන්න හිටියා, හංගගෙන හිටියා. බබා හම්බුනාට පස්සේ ආපහු ඒ ළමයා ගෙනාව. මොනතරම් උතුම් ගුරුවරියක්ද? මට මේක කියනකොට හරි සතුටුයි. මට ඒක හරි සතුටක් ඇති වුණා. මේ ගුරුවරයා මොන උතුම් ක්‍රියාවක්ද ඒක කරේ? ඒ සමාජයට පෙන්වන්න නැතුව ළමයාට ප්‍රශ්නයක් ඇතිවෙන ළමයාට අපයෝජනයක් ඇති නොවෙන්න ඒක ක්‍රියාත්මක කරා. මේක තව අහන්නකෝ. අවුරුදු 13යි ළමයාට. මේ ළමයාට මිශ්‍ර ඉස්කෝලේ පිරිමි ළමයෙක් අවුරුදු 15ක ළමයෙක් ගේට්ටුව ළඟදී හැමදාම ලියුමක් දෙන්න හදනවා. මේ ළමයා කියනවා මේ ළමයා බොහොම අකමැත්තෙන් මේ ළමයා යනවා. මේ විමර්ශනයේදී දැක්ක අපි කරුණ දැමනවා. බොහොම අමාරුවෙන් දවස් 4 වෙනි දවසේ පොතක් ඇතුලේ දාලා මේ ළමයාට ටක් ගාලා පොත ඇතුලට දානවා. දාපුවම මේ පොත දැන් එයාගේ පොත් ගොඩත් එක්ක මේ පොත දැන් දෙවණියට ආපු පොතක් නෙමේක. මේක හරියට හදා ගන්න බැරි නම් එනකොට පරිපෙල් නගිනකොට මේ පොත වැටෙනවා. පොත වැටෙනකොට ලියුම එළියට එනවා. ඕක හින්දා ගන්නවා තව පිරිමි ළමයෙක්. ඒ ළමයා ගිහලා කෙලීම පන්තිය බාර ගුරුතුමියට දෙනවා. ගුරුතුමිය මේක බලලා අර ගෑන් ළමයා ගෙනල්ලා තදින් තරවටු කරනවා. මේ ළමයා අඬලා කිව්වා මගේ එහෙම එකක් නැහැ. මේ අයියා මට මෙහෙම දෙන්න හැදුව නිසා අද හසන්ත ඔය ළමයි ඔය ලියුම් දෙන එක යහළු වෙන එක ඒවා අපි කියන්නේ ඒවා සිද්ධ වෙන දේවල්. නමුත් අපි දෙමව්පිය හැටියට හරිය අපි ගුරුවරු හැටියට බොහොම එක හොඳ එක එල්ලේ අපි හරියාකාරව බලන්න ඕනේ දිහා. මේ ගුරුවරිය මොකද්ද කරේ? තරවටු කරලා නැවතුන්නේ නැහැ. නැවතුනා නම් කමන්නේ නැහැ. මේක කියලා විදුහල්පතිතුමාට දෙනවා. විදුහල්පතිතුමා ඊට පස්සේ ගෙනල්ලා අර සම්පූර්ණ ළමයි ඉස්සරහා මේ ළමයාට මෙහෙම කරන්න එපා දෙමව්පියෝ එක්කන් එන්න අර කම කියලා ලොකු ප්‍රශ්නක තත්ත්වයක් ඇති කරනවා. මේ ළමයා පන්තියට යනකොට ගිහිල්ලා පන්තියේ මේසේ ඔළුව ගහගෙන ඉන්නවා. මොකද්ද මේ වුණ කිව්ද? ළමයි විහිළු කරනවා. අරවා විහිළු කරපුවාම ඉවස ගන්න බෑ. ළමයා නැගිට්ටා දූවල ගිහිල්ලා පැන්න පල්ලෙහාට. උඩුමහලෙන් පැන්නා. උඩුමහලෙන් පළවෙනි තට්ටුවෙන් පැන්න පල්ලෙහාට. මේ ළමයාට ඇති වෙච්ච දේ බලන්න. අර මෙතුම කියෝගේ ගුරුවරයෝ වගේද මේ කරපු ක්‍රියාපටිපාටිය. ළමයා නැගුණා. ළමයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. ළමයා තුවාල වුණා. නමුත් මොනතරම් බරපතල විදියට ඒ සමතලයට පත් කිරීම සහ තරවටු කිරීම අපයෝජනයක් වුණාද ඒ ළමයාට බලන්න. කොච්චර ලස්සනට මේක විසඳන්න තිබ්බද? අවුරුදු 14 කලමික් ලියුමක් දෙනවා කියන අද මේ ටීවී එකේ දකින්න ඒවා දැක්කහම ලියුම් නෙවෙයි ලියුම් දෙන්න ඕනේ මම හිතන්නේ මේ නැද්ද ඔබතුමලා පිළිගන්නේ නැති ලියුම් එක ලියුමක් නෙවෙයි මේක නිකන් මේ දරුණු විදියට මේක පෙන්වන්නේ ආදරේ කරනවා එක ළමයාට ආදරේ 3-4ක් තියෙනවා ඒ වගේ ඉතින් තියෙන ළමයා අර ළමයා try කරනවා ලියුමක් දීලා මේ නිකන් මේ අර ටීවී එකේ දැක්කා වගේ මම මේක එහෙම තියනවනේ. සමහර කතාවල ළමයාට විතරක් නෙමෙයි අම්මටත් ඉන්නවා එක්කෙනෙක් තාත්තටත් ඉන්නවා. ඒගොල්ලෝ රහසිගතව සාකච්ඡා කරලා කොහරි යන හැටිත් බොහෝ ලස්සනට නාට්‍යානුසාරයෙන් පෙන්නනවා. මේ මාධ්‍ය අපි මේ ගැහැණු දරුවන් සුරැකීම පිළිබඳ චින්තනයෙන් යුතුවද මේ මාධ්‍ය හසුරුවන්නේ? අපි නාට්‍ය හදන්නේ නිර්මාණ කරන්නේ අපිට තියෙන චින්තනය මොකක්ද හැබැයිටම? ඒක නිසා මේ දුවලා පුතාලා මේ වගේ අපයෝජනයක් ලක් වෙන්න යම්කිසි කරුණු කාරණා ඇත්නම් ඒකට විරුද්ධ වෙන්න. අනිවාර්යෙන් විරුද්ධ වෙන්නේ නැතුව හංගවගෙන ඉඳලා ඒවට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා අපරාධේ මේ තත්ත්වයට වැටිච්ච අපි දැකලා තියෙනවා රාශියක් මේ ළමයි මේ වගේ තත්ත්වවලට වැටලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් නීතියම කියලා තියෙනවා තමා අපයෝජනට ලක් කරනවා. දැන් මම කිව්වා කෙටියෙන් මොකද්ද මේ අපයෝජනය කියලා. තමා අපයෝජන ලක් කරන්න යම්කිසි කෙනෙක් සැරසෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න. ඒක අයිතියක්. දුවේ පුතේ ඒක අයිතියක් ඒක. ඒකට විරුද්ධ වෙන්න. කිසි කෙනෙක් ඔයාලා දන්නවා මම විස්තරාත්මකව කියන්න ඕනේ නැහැ. ස්පර්ශ කරන්න ඕනේ නැති තක් ස්ථාන තියෙනවා ගෑල්ල මේක වෙච්චාම ඇඟේ. ඒවා ස්පර්ශ කරන යම් කිසි පුද්ගලයෙක් ඒ අපරාධකාරයෙක්. ඒ අද මේක පිළිගන්න එපා. එයා සමාජයෙන් කොන් කරන්න ඕන පුද්ගලයෙක්. කෙලින්ම අම්මට කියන්න ගිහිල්ලා
මේක වෙලා අපි මේ විමර්ශනය කරපු හැම නඩුවෙම මේ දරුවයි අම්මගේ අතර සම්බන්ධතාවක් නැති එක තමයි අපි හොයාගත්තේ. සාමාන්‍ය දුවණෙක්ගේ හොඳම යාළුවා කවුද? අම්මනේ. අම්මා තමයි හොඳම යාළුවානේ. පොඩි කාලේ ඉඳලා දත් මදින්න උගන්වන්නේ කවුද? කෑම කන්න උගන්වන්නේ කවුද? කිරි දෙන්න උගන්වන්නේ කවුද? කිරි බොන්නේ උගන්වන්නේ කොහොමද? අම්මා තාත්තට වඳින්නේ කවුද? දහම් පාසලට අතින් අරගෙන ළමා සාරිය ඇඳලා දහම් පාසලට ගෙනියන්නේ කවුද? ස්වාමීන් හාමුදුරන්ට වඳින ටික කියලා දෙන්නේ කවුද? අම්මානේ. තාත්තට වැඩි අම්මා. ඒතර අම්මා තමයි ළඟම මේ යහළුවා කවුද? අම්මා. දැන් මම දන්නවා මගේ දුව හොඳම යාළුවා තමයි. දෙය දෙන්නගේ කතාව තමයි. ඒ දෙන්නගේ ලෝකේ තමයි. ඒක ලොකු හරි සුන්දර මේ දර්ශනයක් ඒක. සුන්දර දර්ශනයක් ඒක. අම්මට කියන්න ඕනේ. ඒකින්ද දුවේ පුතේ කියන්න බැරි දෙයක් නැහැ. නෑ කියන්න බැරි දෙයක් නෑනේ. දුවට අම්මට කියන්න බැරි දෙයක් නෑනේ. අර මං කිව්වා වගේ සෑම අවස්ථාවකම මේ අපරාධ වලට වැටුණු ළමයි අම්මට කිව්වේ නෑ මේක. ඇයි ඒක තියෙනවා ඒක කේස් එක ගන්නකොට ඒ අම්මට කියන්න බැරි හේතු තියෙනවා. ඒ ගෙදර තියෙන වාතාවරණය. නැත්නම් අම්මා ඊට වෙන පුද්ගලයන් ඉන්නවා. ඒ පුද්ගලයන් S2 ඉදිරිපිටේ මේ හැසිරීම ළමයා දකිනවා. ඒතකොට ළමයා හිතනවා මම මේක මොකටද අම්මට කියන්නේ? අම්මගේ හැසිරීම අපි කියලා වැඩක් තියෙයිද? මේක හිතනවා. ඊට පස්සේ මේක ගිහිල්ලා කියනවා වෙන වැඩිහිටියෙකුට කියනවා. ඒ කියන වැඩිහිටියත් මේ ළමයා ඊට පස්සේ අපිට ලක් කරන්න හදනවා. ඒ වගේ රාශියක් තියෙනවා මේ වගේ අවස්ථාවල්. ඒක නිසා දුවේ පුතේ අපිට ලක් කරන්න කවුරු එනවා නම් ඔහුට තදි බල ලෙස විරුද්ධ වෙන්න ඕනේ. අනික මේක කියන්න ඕනේ විශේෂයෙන් දෙමව්පියෝ ඒ වගේම මේ දුවලා පුතාලා දැනගන්න ඕනේ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පනතෙන් ළමා ආරක්ෂණ අධිකාරියක් කියලා පිළිහිట్లా තියෙනවා. ඒකේ තියෙනවා දුරකථන අංකයක් 1929. මේක කවුරුත් ඔබලගේ මේ ජංගම දුරකථනේ දාලා තියාගන්න 1929. මේකට සතයක්වත් යන්නේ නැහැ මේකට දුරකථනේ ගමතන්න. මේ වගේ අපයෝජනයක් S2ට දැක්ක ගමම්ම මේ දුරකථනට අමතලා පෙන්වුම් කරන්න මේ වගේ ළමයෙකුට මෙහෙම අපරාධ කරනවා මේ ළමයා මෙහෙම අවුරුදු 14 වල 12 අඩු මෙච්චර බරපතල විදිහට මේක වැඩ ගන්නවා මේ වගේ මේ පුද්ගලයා අපයෝජන ලක් කරන ස්ථාන මෙතන තියෙනවා ඉන්ටර්නෙට් කැෆේ කියලා එකක් මේක ඔක්කොම පෙන්වන්නේ බ්ලූ ෆිල්ම් ඒ වගේම මේ වැරදි වැඩ සිද්ධ වෙන්නේ ඉස්කෝල ළමයි ඇවිල්ලා මේක ඇතුලේ රිංගගෙන ඉන්නවා ඒ වගේ ස්ථාන දැක්කම 1929ට ඒ අවස්ථාවේම දුරකථනයෙන් අමතන්න අපි ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම 1994 ලංකා පොලිසියේ ළමා කාන්තා කාර්යාංශය පිහිටෙව්වා. මේ ළමා කාන්තා කාර්යාංශයේ ක්‍රියාපටිපාටිය අත් වශයෙන්ම ළමා කාන්තාවන්ගේ තියෙන වැරදි සම්බන්ධයෙන් කටයුතු කරන විචාරාත්මක ක්‍රියාපටිපාටි වෙන්න පුළුවන්. නමුත් ඒකෙත් තියෙන දුරකථන අංකයක්. ඔබලා සියලු දෙනාම දෙමව්පිය කොලයක් තියෙනවා නම් පෑනක් කරන් ලියා ගන්න මේ අංක 28යි 26යි 444 28යි 26යි 444 මේ දුරකථන දෙකට මේ වගේ අපරාධ ස්ථාන මේ වගේ අපරාධ ක්‍රියාවන් වෙනවා නම් අනිවාර්යයෙන්ම බස් එකේ යනකොට අර එතුමිය කිව්වා වගේ අර අපචාරය සිද්ධ වෙන්න පුළුවන් දුරකථනයෙන් ටක් ගාලා අමතලා කියන්න මෙන්න අංක මේ යන බස් එකේ මෙන්න මේක සිද්ධ වෙනවා අපි ක්‍රියාත්මක වෙනවා වැඩි කියන්නේ අපි කොච්චර කිව්වත් ඒක මෙතන ලියලා මේ කණෙන් අර මේ කණෙන් යවන්න එපා මේවා. මේ දෙන උපදෙස් එහෙම යවන්න එපා. මේ සමාජයේ මේ අපි මේ 11 වෙනිදා බලාපොරොත්තු වෙන අපේ දියණිය ආරක්ෂා කර ගැනීම හේතු වෙන්නම් මේ දුරකථන දෙක අනිවාර්යෙන්ම ඔබලාගේ ජංගම දුරකථනේ තියෙන්න ඕනේ. S2කට දැක්කද මේ වගේ අපචාරයක් සිද්ධ වෙනවා දුරකථනෙන් අමතන්න අපි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත් කළා ඒ අපරාධකාරයාට අවශ්‍ය දඬුවම් අධිකරණය මගින් ලබා දෙනවා. ඒක කිසි හිතන්න එපා කිසි විරුද්ධත්වයක් කිසිම වෙනසක් හිතන්න එපා මේ දුරකථන වලට අමතන්න දැන් මේ දුරකථන අමතන්න කියන්නේ හොරයි අපරාධකාරය පාතාලය ගැන නෙවෙයි අර මේ ළමයි ගැන කාන්තාවන් ගැන අපචාර සම්බන්ධයෙන් ඒ වගේ සිදුවන ස්ථාන සම්බන්ධයෙන් මම හිතනවා හෙට වෙනකොට අපිට පැමිණිලි ගණනාවක් එයි තමුන්නාසලා මගේ මේ කියම අහනවා නම් මේ සිදුවන ස්ථාන ඒ සියලු ස්ථාන අපි නීතිය රැහැන්ට ගෙනල්ලා ඒ සියලු ස්ථාන වටලලා ඒ අවශ්‍ය කටයුත්ත අපි සිද්ධ කරන ගමන් පොරොන්දු වෙනවා සමාජයට. නමුත් ඔබතුමන්ලගේ වගකීම තමයි මේ අංක දෙක ළඟ තියාගෙන සෑම අවස්ථාවෙම අපිට දැනුම් දෙන්න අපි ක්‍රියාත්මක වෙනවමයි. අම්මට තාත්තට පුරවැසියන්ට ලොකු වගකීමක් තියෙනවා. දැන් අපි හාමුදුරුවෝ සඳහන් කළා මේ සිදුවීම් කීපයක් වාර්තා වුණාට ඒක මාධ්‍යයේ ලොකුවට පෙන්වුවට අපේ සමාජයේ මේ සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා නැහැ. පිරිහිලා නැහැ.
හොඳ මිනිස්සු ඉන්නවා. හොඳ අම්මලා තාත්තලා ඉන්නවා. හොඳ නැන්දලා මාමලා සීයලා ආච්චිලා ඉන්නවා. හරිම උතුම් චරිත අපේ සමාජයේ. දැන් ගුරු ප්‍රජාව ගැන කිව්වා. ජාත්‍යන්තර ගුරු දිනේ යෙදිලා තිබුණා. බොහොම උතුම් චරිත ඉන්නවා. අපි මේ හැමෝම අගය කරන්න ඕනේ. ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ. හැබැයි මෙහෙම සිදුවීම් වාර්තා වෙනවයි කියන එකත් කියන්න ඕනේ. දැන් අර මාධ්‍යයේ වාර්තා කිරීම ගැන ඔබතුමා සඳහන් කළා. ඒක හොඳයි. සමහර අපචාර, සමහර අපරාධ අනාවරණය කරගන්න මාධ්‍යයේ මැදිහත් වීම ලොකු කාර්යභාරයක්. අපි ඒක අගය කරන්න ඕන. අප ඇතුළුව තවත් මුද්‍රිත මාධ්‍ය විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. නමුත් බලන්න සමහර සිදුවීම් වාර්තා කරන විදිය. මම මේක විවේචනයක් නෙමෙයි. අපි මැදිහත්ව හදවතට අට්ටු කරලා හිතලා බලමු. අපිට වාර්තා වෙනවා පුංචි දැරියක් දූෂණය කරලා මේ අපයෝජනයට ලක් කරලා කවුරු හරි වැඩිහිටියෙක්. මේ වැඩිහිටියා කවුරු හරි දේශපාලඥයෙක් කියලා හිතමුකෝ. දේශපාලඥයොත් වාර්තා වෙනවනේ ප්‍රාදේශීය දේශපාලන මේ ආණ්ඩුවේ විතරක් නෙමෙයි විපක්ෂෙත් එහෙම අය වාර්තා වෙනවා. හැමතැනම ගුරුවරු අතරෙත් ඉන්නවා. හැමතැනම ඉන්නවනේ මේ දේශපාලඥයෝ. හැබැයි ඒ ඇත් ඉන්නවා. ඒ අය සම්බන්ධව පොලිසිය ක්‍රියා කරන හැටි ගැන මහ ජනතාව අවධානයෙන් ඉන්නවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. කොහොම හරි දැන් මෙහෙම දේවල් වාර්තා වෙනවා. වාර්තා වුණාම දැන් අපි මේක ලොකු සමාජ සිද්ධිය ඇත්ත තමයි මේක ප්‍රවෘත්තියක්. හැබැයි මේ ප්‍රවෘත්තිය හරහා මේ ප්‍රවෘත්තිය පළ කිරීම හරහා කාට හරි අසාධාරණයක් වෙන්නේ නැද්ද? ටිකක් හිතලා බලන්න අර අසාධාරණයටපත් වෙච්ච පුංචි දැරියට මොකද වෙන්නේ? ඒ පුදුමාකාරයේ අවධානයකට ලක් වෙනවා. ඡායාරූපෙත් දානවා. ඔව්. සමහරට ඇහැ වහලා වෙන්න පුළුවන් දාන්නේ. නමුත් ඒ පළාතේ ඔක්කොම දන්නවා මේ කවුද කියලා. මුළු රටම නොදැනග මොකද ඇහැ වහලා රීමේ කරලා දැම්මට ඒ මුළු පළාතම දන්නවා. ඇය දෙවෙනි වරටත් දූෂණය කරනවා. මේ කවුද මේ කරන්නේ? අපි සමහර දේවල් කියන්න ඕනේ, සමහර දේවල් නොකිය ඉන්න ඕනේ. මේ රූපවාහිනී මාධ්‍යෙත් අපිට පෙන්වන්නට පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. මේ මාධ්‍ය ආචාර ධර්ම තේරුම් ගත්ත මේ නිපුණ මාධ්‍යවේදී කියන්නේ අපේ හැමදෙරෝනේ මේ දෙක තේරුම් ගන්න පුළුවන්. අපි කියන්න ඕන දේවල් තියෙනවා, හංගන්න ඕන දේවල් තියෙනවා. ඒ හැමදේම අර දැරිය ජීවිත කාලය පුරාම දුක් විඳිනවා. මොකද පැරණි පුවත්පත් වාර්තා තියෙනවා, රූපවාහිනී වැඩසටහන් තියෙනවා. ඇය කවදාරි ඌව හදාගෙන ඔය අතීතයේ වහගෙන මකාගෙන ඇය හොඳ කාන්තාවක් විදිහට සමාජයේ ඉස්සරහට යන්න එපා. ඇය දරුවෝ ලබන්න ඕනේ. වැරද්දක් වෙච්ච එක වෙනම කතාවක්. ඇයට අනාගතයක් තියෙනවා. ඇය මරලා දාන්නද? ඇය සියදිවි විනාශ ගන්නද? එහෙම කරන්න බෑ. ඉතින් අපි ටිකක් මේව වාර්තා කරද්දි පරිස්සම් වෙමු. ආයේ හිතමු. අර දූෂණය කරපු වැඩිහිටියට දේශපාලඥයාට ඒ කාට හරි ඒ අවශ්‍ය නීතියේ දඬුවම් දෙන්න ඔබතුමාලගේ වගේ ඔබතුමාලත් නොපැකිලිව මිනිසුන්ගේ සැකයට භාජනය නොවන විදිහට මේවා ඉක්මනින්ම හොයලා ඒවට නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. එතකොට ඔයාලට පත්තර වලටත් ඔය මාධ්‍ය වලටත් ඔය තරම් ඔය ප්‍රවෘත්ති වෙන්නේ නැහැ. ඒ ඉක්මනින්ම වෙනවනම් ඔය අපරාධය අර දරියට වෙන්නෙත් නැහැ. ආයිබෝවන්. අයිබෝන් මම තිස්සසෙන් රත්න රාජගිරියෙන් අපේ පොලිස් නිලධාරි මහත්තයා ගොඩක් සංවේදී වැදගත් කරුණක් කිව්වා. ඒ සහායකත්වය සමාජයට ගන්න ඕනේ. මම මේ කියන්නේ මේක මේ සමාජයේ නිකම්ම ස්වයං සිද්ධ වෙන දේවලුත් නෙමෙයි. මේ සමාජ බලවේගය නිර්මාණය කිරීමේ වගකීම සහිත අය. අපි බලමු මේ ආසන්නතම සිද්ධ වෙන මේ ක්‍රිකට් මැච් එකත් එක්ක මේකත් එක්ක ලොකු ස්ක්‍රීන් එකේ මේ පින්තූර දාගෙන එකත් එක්ක සින්දාගෙන නටාගෙන බීලා නටන පිරිසත් එක්ක සමහර වැඩිහිටියොත් ඒකත් එක්කම ඒ දරුවෝ ඉන්න තැන නටනවා. ඒ නටන පිරිසත් එක්ක මේ සදාචාරයට වෙන්නේ මොකක්ද කියන එක ගැන හිතන්නේ නැද්ද? එතකොට මම කියනවා මේ ප්‍රසිද්ධ ස්ථානවල ඒ විදිහට වැරදි දෙයක් වෙනකොට මේ පොලිසිය තමයි අත වශයෙන්ම අද සමාජයට මේක කුණු වෙන සමාජයකදී කුණු වෙච්ච දේවල් වලට ප්‍රතිකාර කරන්න පොලිසිය අවශ්‍ය වෙනවා. එතකොට මේ පොලිසියට යම්කිසි බලතලයක් දීමු. ඒ මොකද හේතුව මේ අපි අනාගතයට කරන දීර්ඝකාලීන සැලැස්මට අමතරව කෙටි කාලීන අවශ්‍යතා ටික තියෙනවා. අපේ දරුවන්ගේ අනාගතයේ සුන්දරත්වය මේ හිරියොතප්ප ආරක්ෂා කර දීමට මේ සමාජයේ වගකීම දරන්න ඕනේ. එතකොට ප්‍රමුඛතාවය දිය යුතු දේවල් මොනවද කියලා බලන්න ඕනේ. සුත්ත දුන්න මොකක් හරි බටහිරින් ආපු මොකක් හරි එකක් මේ තරුණයන්ට අවශ්‍ය නිසි දේවල් දෙන්න බැරි නිසා තරුණයෝන්ව රවට්ටන්න මොනවා හරි දේවල් ටිකක් දෙන්න නෙමෙයි. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ අපචාරය වෙන්න දෙන්න බෑ තවදුරටත්. ඉතින් ඒ නිසා ඒකෙදි කුණු වෙච්ච තැන් වලට බෙහෙත් දාන්ති පොලිසිය අවශ්‍ය වෙනවා. ඒ වගේම හොඳයි බොහොම ස්තුතියි. අර පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න නැතුව අපි අවශ්‍ය තැනට අවශ්‍ය පිළියම කරන්න ඕන. දැන් ඔබතුමා සඳහන් කළා මේ මහත්මයාත් කතා කළ මාධ්‍ය පැත්තට හැමෝම අත දික් කරන එකේ සාධාරණත්වයකුත් තියෙනවා. හැම විටම සාධාරණ නොවුනට ඒකේ සාධාරණත්වයක් තියෙනවා. අපේ පැත්තෙන් අපි හරියට අපේ යුතුයකම් ඉටු කරනවාද කියන වෙනම කාරණාවක්. හැබැයි ලොකු මාධ්‍යයට යන්න ඕනේ නිකන් වටපිට හොයලා බලන්න. අපේ ගෙදරට පේන එහා ගෙදර ජනේලෙන් මොනවා පේනවද?
මේ ගෙදර ඉන්න දැරියට එහා ගෙදර ජනේලෙ මොනවා පේනවද? මේ අම්මා තාත්තා ටිකක් ඕක හොයලා බැලුවද? සමහරට ඔබේ පාසල වෙන්න පුළුවන්. ඔබේ පාසලේ කාන්තා පාසලක් කියමු බාලිකා පාසල. මේ බාලිකා පාසලේ එහා වැටේ ඉන්න ගෙදර කට්ටිය මේ දැරියන්ට පේන්න මොනවා කරනවද? ඕක ටිකක් මේ ගුරුවරු ටිකක් හොයලා බලනවා වැට ගහලා තියෙනවා තාප්පේ ගහලා තියෙනවා හරි. මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්නවට වඩා ඔබ ටිකක් විමසිල්ලෙන් බලනවාද? මට මේ කාරණාව අද උදේ අපේ ආරක්ෂක ලේකම්තුමා මේ කාරණාව මට කිව්වේ. මම මේ මාතෘකාව ගැන එතුමාට සඳහන් කරපු අවස්ථාවේ එතුමා මේ අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා තමයි මේකට බොහොම හොඳයි. එතුමා මේක හොඳට අධ්‍යයනය කරන කෙනෙක්, සමාජය ගැන බොහොම හැඟීමෙන් කතා කරන කෙනෙක් කියලා ඔබතුමාට මේ වැඩසටහනට සහභාගී වෙන්න අවශ්‍ය උපදෙසුත් ලබා දුන්නා. එතුමා මට එක සිද්ධියක් කිව්වා. ඔබතුමා ඒක පැහැදිලිව කියයි. මේ කොළඹ අවට එක්තරා බාලිකා පාසලක් තියෙනවලු. මේ බාලිකා පාසල අවට සමහර තැන්වල ඉඳන් සමහර විකෘති ආශාවන් තියෙන මිනිස්සු එක එක දේවල් අර ළමයින්ට පෙන්වන්න උත්සාහ කරනවලු. නිකම් පේන එක වෙනම කතාවක්. නමුත් බලහත්කාරයෙන් පෙන්වන්න උත්සාහ කරනවා. එතුමා ඒකට අවශ්‍ය පියවර ගත්තා. ඒ ඉදම් කඩ අරගෙන ඒ පාසලට දෙන්න පියවර ගත්තා. ඒ වගේ පියවර ගන්න පුළුවන් දැන් තියෙනවා. ඒ ගන්න පියවර අපි ප්‍රමාද වෙන්න හොඳ නැහැ කියන එකයි අපි කියන්න උනේ. යමක් වෙන්න ඉස්සෙල්ලා අපි ඒ දේ කරන්න ඕනේ. අපි තවදුරටත් කතා කරමු. අයිබෝවන්. අයිබෝවන්. කතා කරන්න. මම මේ වංජන නමලත් කියලා එක්කනේ ලේකම්නේ කතා කරන්නේ. හොඳයි හොඳයි. අසන්ත වාර්තය 2010 අගෝස්තු 9 වෙනිදා ලෝක ප්‍රගත ටයිම් සංග්‍රහයේ කවරේ කතාවගේ ඇෆ්ගනිස්තානයේ ස්ත්‍රී හිංසනයක් ගැන. ඔව්. ඒකේ තිබිච්ච දේ තමයි මේ ගෙදර සුළු සිද්ධියකට ඒ සුන්දර කාන්තාවගේ නහය සම්පූර්ණයෙන් කපලා දානවා. දැන් මේකත් එක්ක මේ බටහිර ජනමාධ්‍ය ලොකු සාකච්ඡාවක් ඇති වුණා. මේ සාකච්ඡාවේදී බොහොම ප්‍රකට සමාජ විද්‍යාඥයෝ මේ ගැන අදහස් දක්වලා තිබුණා. ඒගොල්ලන්ගේ අදහස් තමයි ස්ත්‍රී දූෂණයක් නැත්නම් හිංසනයක් කියන එක ඒගොල්ලෝ නිර්වචනය කරලා තිබුණේ ස්ත්‍රීන් මත බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වයේ මුදා හැරීම කියන අර්ථයෙන්. ඊළඟට ඒගොල්ලෝ හේතු කීපයක් මේකට එකතු කරලා තිබුණා. පළවෙනි එක තමයි යුක්තිය. දෙවෙනි එක තමයි ත්‍රස්තවාදය. තුන්වෙනි එක තමයි ජනමාධ්‍ය. ඒ ජනමාධ්‍ය කියනකොට අපිට හොඳ මේ කාරණයක් තියෙනවා. දැන් 1890 ගණන් වල ස්පාඤ්ඤය සහ ඇමරිකාවේ ඇති යුද්ධෙත් එක්ක තමයි ඔය යෙලෝ ජර්නලිසම් කියන එක ඇති වෙන්නේ. අපි ඒක සිංහලෙන් කියන හැංගීම් බර වාර්තා කරන්නේ කියලා. මේ දැන් ලංකාවේ මේ වගේ තත්ත්වයක් තියෙනව නේද කියලා මේ විද්වත් සභාවෙන් අහන්න කැමතියි. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමා. ඉතා වටිනා කාරණාවක් මතු කළේ අපේ බොහොම ප්‍රකට ජනමාධ්‍යවේදී එක්ක කතා කළේ. මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක්